වර්තමාන ප්‍රමාණය 1/500කි. MCQ පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නේ අපි ඉන්නේ. හරි. එතකොට මේකේ දීලා තියෙනවා මේක අහන්න ඉල්ලුම් නම්‍යතාවයෙන්. ඉල්ලුම් නම්‍යතාවය. ඉල්ලුම් නම්‍යතාවය. එතකොට මේ ඉල්ලුම් නම්‍යතාවයේ හරිද මේ ප්‍රශ්නේ ඉල්ලුම් නම්‍යතාවයෙන් අහන්නේ ඉල්ලුම් නම්‍යතාවයේ කොටස් කීයක් තියෙනවද? කොටස් තියෙනවා 3ක්. මිල ඉල්ලුම් නම්‍යතාවය දෙක තියෙනවා හරස් ඉල්ලුම් නම්‍යතාවය ඊට පස්සේ මිල ඉල්ලුම් නම්‍යතාවය හරස් ඉල්ලුම් නම්‍යතාවය ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ඔන්න ඔය තුන තමයි ප්‍රධාන තුන. එතකොට මේක අහලා තියෙන්නේ මොකෙන්ද? මිල ඉල්ලුම් නම්‍යතාවයෙන්. මිල ඉල්ලුම් නම්‍යතාවයෙන්. එතකොට මේ මිල ඉල්ලුම් නම්‍යතාවය ගැන අපි කතා කරොත් එහෙම හරි මේකට අදාළ මේ ප්‍රශ්නේ දීලා තියෙනවා ඩිරෙක්ට් මේකේ තියෙන තොරතුරු ටික මොකද්ද? මෙන්න කියන භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණ දෙකක් වෙන අතර EDP සමානයි ඍණ 2යි. ඊට පස්සේ වෙන අනිත් තොරතුරු ඔක්කොම දාගෙන ඉන්න. හරි. අනිත් තොරතුරු ඔක්කොම දාගෙන ඉන්න ඕන. ඒ දාගෙන ඉවරලා අපි හදමු. EDP ඍණ 2යි. වර්තමාන මිල රුපියල් 100යි. දැන් තියෙන මිල රුපියල් 100යි. ආයි කියනවා quantity demand එක ඉල්ලුම් ප්‍රමාණය අන්තිමට කියන 500යි කියලා. හරි. මේක තියෙන තොරතුරු ටික. මෙයා අහන්නේ හරිද? අපේ මේකේ මේ වෙළඳපොලේ මේ මිලට මේ ප්‍රමාණයට හරිද ආදායම මෙච්චරයි. හරිද? කොච්චරයිද? හරිද? මේ වර්තමානය. දැන් ආදායම කීයද? මේක අමාරු ප්‍රශ්නයක්. මිල ගුණ කරනවා ඉල්ලුම් ප්‍රමාණය කීයද? 100 ගුණ කරනවා 500න් 50000යි. මේ වෙළඳපොලේ නේ ආදායම 50000යි 100 ඒවා 500ක්. හරි 500ක්. දැන් ලබන ආදායම තව 10000කින් වැඩි කරගන්න. ඒ කියන්නේ මේ 50000ට ආදායම 10000ක් වැඩි වෙන්න ඕනලු. වැඩි වෙලා අන්තිම ආදායම කීයද? 60000ක් වෙන්න මේ 60000ක් වෙන්න කොච්චර 60000ක් වෙන්න කොච්චර ඕනද කියලා. හරි. හරි. ඔන්න ඔය ටික තමයි අපිට දෙන ඩීටේල්ස් ටික. ඩීටේල්ස් ටික. පුතේ හැමෝටම පේනවද? හැමෝටම පේනවද? ප්‍රශ්නයක් නැද්ද? ඇහෙනවද මයික් එකෙන්? මට පොඩ්ඩක් කියන්න. පේනවා. හරි හරි. එතකොට මෙන්න මේ මං යනවා EDC සමානයි හොඳට බලා ගන්න. so EDP සමානයි delta QD බෙදීම delta P ගුණ කිරීම P බෙදීම Q. ඇයි මම මේ සමීකරණය ගන්නෙ? තව සමීකරණ තියෙනවා මොකද ප්‍රතිශතක සමීකරණයක් තියෙනවා නේ. මේක ගන්නෙ තමයි මේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනසක් වෙනවා මිලෙත් වෙනසක් වෙනවා. හරි. ඔන්න ගන්නවා EDP එකට අපිට ආදේශ කරන්න පුළුවන් ඍණ 2 delta QD. හරි. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස අපි දන්නවද මේක දීලා තියෙනවද? නෑ. දීලා නෑ. මේ දීලා නෑ. හරි. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස කොහොමද ගන්නෙ? අපි දන්නේ නැහැ කියලා මුකෝ. ඩෙල්ටා P ඩෙල්ටා P ඒ දන්නේ නැහැ. දන්න දෙක තමයි මුලින් මිල 100යි මුලින් ඉල්ලුම් ප්‍රමාණය තියෙන කීයක්ද? 500ක්. හරි. කවුද මේක හරියටම ආන්සර් එක ගත්ත කෙනා? ඉන්නව කවුරු හරි බලන්න. දැන් මෙතන QD දීලත් නැහැ ඩෙල්ටා P දීලත් නැහැ. මේකෙන් අපිට හොයාගන්න විදියක් නැද්ද? කියන්න බලන්න. මේ තොරතුරු වලින් අපේ ආදායම ගන්නවා දැනට 50000. ආදායම 60000ක් වෙන්න ඕන. නේ? 60000ක් වෙන්න ඕන. එතකොට මෙතනින් එකක් හරි අපිට තියෙන්න ඕන මේකේ තියෙන උත්තරය හදන්න. නේ? අහන්නේ මොකද්ද? අහන්නේ මිල කීයක් වෙනස් වෙන්න ඕනද මේ රුපියල් 60000ක් ගන්න. ඒ කියන්නේ මිල කීයක් වෙනස් වෙන්න ඕනද? ඩෙල්ටා P අහන්නේ මේකේ ආදායම 10000කින් වැඩි වෙන්න. ඒක තමයි අහන්නේ. ඒ හින්දා අපි මේක මෙතන තියාගමු. එහෙනම් මෙන්න මෙතනට උත්තරය අපිට හොයන්න වෙනවා. කොහොමද හොයන්නේ? ඒක හොයන්නේ මෙහෙමයි. අපි මේ එකේ තියෙන තොරතුරු හැටියට අනුමාන කරනවා කොහොමද? මේ 60000ක් ගන්න. මේ 60000 දිහා බලන්න. 60000 දිහා බලන්න. කවුරු හරි කියන්න පුළුවන් නම් මේක ඉල්ලුම් ප්‍රමාණය කීයද කියලා?
සාමාන්‍යයෙන් හිතලා බලලා කියන්න බලන්න. අපි අනුමාන කරනවා මෙන්න මෙහෙම. හරි? මේක අනුමානයක්. හරිද? මේ 60000ක් ගන්න නම් දැන් තියෙන මිල යටතේ 60000 බෙදන්නකො 100න්. 100න්. කීයද? 600යි. අපි අනුමාන කරනවා තියෙන උතුරුත් එක්ක මෙතන 600යි කියලා. හරි? හරි දැන් බලමු ඔක්කොම තියෙනවා. දැන් බලමු මෙන්න ඩෙල්ටා P මෙහෙට ගේනවා. ඩෙල්ටා P ඍණ දෙක එතකොට මොකද්ද? මෙතන ගුණ කිරීම ඍණ දෙක වෙනවා ඩෙල්ටා P මෙහෙ ආවා පස්සේ බෙදීම ඍණ දෙක වෙනවා. 100 බෙදීම 500. හරි? දැන් මොකද වෙන්නේ? බලමු ඍණ දෙකට 2යි ඍණ 50යි. හරි? මෙතන 100ව 6යි 100ව 5යි. නේද? හරි 6 6 ව ඍණ 50ක් ඍණ 300යි බෙදීම 5ක්. නේ? කීය දෙන්නේ එතකොට උත්තරේ? කීය දෙන්න උත්තරේ? කියන්න බලන්න. දැන් මෙතන අපි කෙලින්ම දීලා නෑ ළමයි මෙතන 600. හැබැයි මේ 60000 බෙදලා අපි 100ක් මේ වෙන්නේ නැති කියලා එහෙම ගන්න. එහෙම නැත්තම් මේක හදන්න වෙන කිසිම විදිහක් නෑ. හරි? දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? සෝරි. මෙතන මේ 600 නෙමෙයි. පොඩ්ඩක් ඉන්න. හරි. මේ මෙතන 600යිනේ. 600යි කියන්නේ 500 තිබිලා QD 500 තිබිලා 600ක් උනායි කියලා අපි ඇසියුම් කරනවා. හරි? එතකොට මොකද්ද? 100යි මෙතන. ධන 100යි. දැන් බලමු. ධන 100යි මේ මෙහිට ආවා. 100 බෙදනවා මෙහෙ තිබුණ ඍණ දෙකෙන්. උඩ කරනවා 100 බෙදීම 500න්. හරි? දැන් 100 1යි 500ට 100ව 5යි. දැන් මොකද වෙන්නේ? 100 බෙදනවා ඍණ දෙකෙන් උඩ කරනවා 1 බෙදීම 5න්. දෙවරපා 10යි. 100 මෙතන ඍණ වෙන්න ඕන. හරිද? 100 බෙදනවා දෙකෙන් ඍණ 50යි. ඍණ 50යි ගුණ කරනවා 1න් 5. කීයද? ඍණ 50 බෙදනවා 5න්. ඍණ 10යි. මේක තියෙන එක තමයි ඩෙල්ටා P කීයද? ඍණ 10යි කියලා ඇවිල්ලා තියෙන්නේ. ඍණ 10 කියන්නේ මොකද්ද? මිල කීයද තියෙන්නේ? මිල තියනවා 100. මිල තියනවා 100. ඍණ 10යි. 100න් ඍණ 10ක් කීයද? දැන් මිල 90ක් විතර වෙලා 90ක් විතර ගියා. මෙතන තියෙන එකම දේ තමයි අපිට මේ හරනම් මෙතන ප්‍රමාණය දෙන්න ඕන. හරිද? එතන ප්‍රමාණය දෙන්න ඕන. හැබැයි එතන ප්‍රමාණය දීලා නැහැ. සාමාන්‍යයෙන් දෙනවා. මේ මෙච්චර අමාරු වෙන්නේ නැහැ. ඒක උපකල්පනය කරන්නේ අර ආදායම දිහා බලලා. ඉතින් ඒක හරියට 100%ම අපිට න්‍යායාත්මකව උපකල්පනය කරන්න බෑ. හරි? ඒක අර ප්‍රායෝගික ප්‍රශ්නයට අනුව උපකල්පනය කරන්න. එතකොට කීයද? උත්තරේ කීයද? මිල රුපියල් 10කින් අඩු වෙලා. මොකද ඩෙල්ටා P වල උත්තරේ එන්නේ ඍණ 10යි. හරි ඊළඟ එක. ඕකේ ඔය 11 වෙනි ප්‍රශ්නේ. ඔය තියෙන ප්‍රස්තාරය තුන ප්‍රස්තාරයට යටින් මේකක් ඒක සම්පූර්ණයෙන් කපන්න අයින් කරන්න. ඊට පස්සේ ඔතන උත්තර පහේ ෆොන්ට් වැරදිලා තියෙන ළමයි. ඒ උත්තර පහෙම ෆොන්ට් වැරදිලා තියෙන්නේ. එතකොට ඒවට දාගන්න මම මේක ඇදලා පෙන්නන්නම්. හරි? මෙහෙම දාගන්න. එතකොට මේ ප්‍රශ්නේ හරි. හරි මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේක මේ වෙළඳපළක්. මේ වෙළඳපළේ මොකද්ද? මේ තියෙන මත්පැන් වෙළඳපළ. හරි? මත්පැන් වෙළඳපළක් තියෙනවා. ඒකේ තියෙනවා මෙන්න S1 D1 D වක්‍රයක් එකයි තියෙන්නේ. මෙන්න තියෙනවා මොකද්ද? මෙතන පළවෙනි සමතුලිතය A කියලා නම් කරන්න. A හරිද? ඊට පස්සේ මේක S2 වෙලා තියෙනවා. මොකද්ද? බද්දක් පනවලා මොකද වෙලා තියෙන්නේ බද්දක් පැනවුවා පස්සේ සැපියුම් වක්‍රේ වමට විතන්නනවා. ඒක B. හරි? A and B. එතකොට
මෙතන තියෙනවා AB, මෙතන C, මෙතන D, මෙතන E. හරි. E මෙතන දාගන්න A කියලා ඔන්නෝමයි දාගන්න ඕන. හරි. A B C D E F මෙතන G. හරි. දැන් මේ වෙළඳපළට මේක අහන්නේ මොකද්ද? පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය. පාරිභෝගික අතිරික්තය කියන්නේ මොකද්ද? පාරිභෝගික අතිරික්තය කියන්නේ වෙළඳපළ හුවමාරුවට සහභාගී වෙන නිසා මොකද්ද? මේ වෙළඳපළ හුවමාරුවට මේ මිල යාන්ත්‍රණයට සහභාගී වීම නිසා පාරිභෝගිකයාට ලැබෙන වාසිය. නේ? පාරිභෝගිකයාගේ කොටස. නිෂ්පාදක අතිරික්තය කියන්නේ මොකද්ද? වෙළඳපළ ක්‍රියාවලියට සහභාගී වෙන නිසා නිෂ්පාදකයාට ලැබෙන වාසිය. මේ පාරිභෝගික අතිරික්තයයි ආර්ථික නිෂ්පාදන අතිරික්තයයි සමා ඒ දෙක එකතු වුණාන් පස්සේ තමයි මොකද්ද ආර්ථික අතිරික්තය වෙන්නේ. ආර්ථික අතිරික්තය කියන්නේ මොකද්ද? මේ මුළු වෙළඳපළ මිල යාන්ත්‍රණය හරහා මේ තියෙන ඉල්ලුම් සැපයුම් බලවේග හරහා ක්‍රියාත්මක වෙන වෙළඳපළ මොකද්ද අත්කර ගන්නා සමස්ත වාසිය. පාරිභෝගික අතිරික්තය එහෙම නැත්නම් පාරිභෝගිකයාට වාසියක් වෙන්න ඕන නම් වෙළඳපළේ තියෙන මිල මොකද්ද අඩු වෙන්න ඕන කලින්ට වඩා. නිෂ්පාදකයාට වාසියක් වෙන්න නම් වෙළඳපළේ තියෙන මිල වැඩි වෙන්න ඕන කලින්ට වඩා. මෙතන අහන්නේ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි. හරි. දැන් අපි මොකද මේ දෙක විතන්න වුණා. මේ මත්පැන් වෙළඳපළට බදු පැනවීමක් කරා. ඊට පස්සේ මොකද වෙන්නේ? හරි මෙන්න තියෙනවා දැන් නව සමතුලිතය. හරි. මේ ඉස්සර නිල් පාටින් තියෙන පරම සමතුලිතය දැන් තියෙනවා නව සමතුලිතය. මෙතන Q1 මෙතන Q2. හරි. බලන්න. මෙතන ඉස්සල්ලා තිබුණේ මේ A කියන මිලේ සහ Q1 කියන ප්‍රමාණය. දැන් මොකද වෙලා තියෙන්නේ? බද්ධ නිසා මිල වැඩි වෙලා තියෙනවා. බද්ධ නිසා මිල වැඩි වෙලා තියෙනවා. කොච්චර ප්‍රමාණයකින්ද? කොච්චර ප්‍රමාණයකින්ද? මෙන්න මේ ප්‍රමාණයකින් නේද? නේ? මෙන්න මේ ප්‍රමාණයකින් මොකද A සිට B මිල වැඩි වෙලා. නේ? වැඩි වෙලා. ඊට පස්සේ අපි බද්දක් හැම වෙලේම හොයන්නේ මොකද්ද? නව සමතුලිත මිල දෙකේ යන උඩට. නව සමතුලිත ප්‍රමාණය දිගේ උඩට යනකොට මොකද්ද? හම්බ වෙන සැපියුම් වක්‍ර දිගේ මෙහෙට යනවා. නේ? හරි. දැන් හරි. මෙතන මම පෙන්වුවේ පාරිභෝගික බදු බර. හරි. බදු බර පෙන්වුවේ පාරිභෝගිකයාගේ බදු බරයි නිෂ්පාදකයාගේ බදු බරයි. හරි. සොරි ළමයි අතිරික්ත නෙමෙයි අහන්නේ බදු බර. හරි. මං කිව්වා හරි. හරි බදු බර ළමයි මොකද්ද? මෙන්න මොකද්ද? A සිට B දක්වා වැඩි වුණා. බද්ද වැඩියෙන් දරන්න වෙලා. බදු බර ගිහිල්ලා තියෙනවා කාටද? පාරිභෝගිකයාට. ඉස්සල්ලා ගෙව්වේ මෙතන 100 මිල නම් දැන් 120ක් වෙලා. වැඩිපුර භාණ්ඩය අරන් ගෙවන්නේ කවුද? පාරිභෝගිකයා ඉන්න. මෙන්න පාරිභෝගිකයාට දරන්න වෙන බදු බර. හරි. හරි. දැන් මොකද? ඉස්සල්ලා A කියන රුපියල් 100 මිලක් නිෂ්පාදකට හම්බුණා. දැන් හම්බ වෙන්නේ 80යි. රුපියල් 20කින් අඩු වෙලා. අන්න මෙන්න තියෙනවා මොකද්ද? එයාගේ බදු බර. නේ? මේ තියෙනවා එයාගේ බදු බර. එතකොට මොකද පාරිභෝගික බදු බර වෙන්නේ මෙන්න මේ ප්‍රමාණය. නිෂ්පාදක බදු බර වෙන්නේ මේ ප්‍රමාණය. AB මෙන්න මේ ප්‍රමාණය සහ මේ ප්‍රමාණය. හරි. එතකොට අරක තියෙන මේ උත්තරවලට ඒ ටික දාගන්න. ඒක අර උත්තර පොඩ්ඩක් ෆොන්ට් එක ඉෂුව එකක් වෙලා වැදිලා තියෙන්නේ. දැන් බලන්න සහනාධාරයක් මම අර ඉස්සෙල්ලා කිව්වේ අතිරික්තය ගැන. අතිරික්තය කියන්නේ වෙනයි, බදු බර කියන්නේ වෙනයි. හරි. මං හිතුවේ මේක මේ අතිරික්තය කියලා. මේක බදු බර. ඒ කියන්නේ වෙළඳපොළ ක්‍රියාවලට සහභාගී වීමෙන් පස්සේ කොච්චර බදු බරක් හම්බ වෙනවද? මිල වැඩි වීමෙන් පාරිභෝගිකයාට බදු බර දරන්න වෙනවා. මිල අඩු වීමෙන් නිෂ්පාදකයාට බදු බර දරන්න වෙනවා. හරි. 12 වෙනි එක සහනාධාරයක් ලබා දීමෙන් වෙළඳපොලේ නිෂ්පාදනය සහ පරිභෝජනය වැඩි වීමට හේතුව කුමක්ද? කියන්න බලන්න හේතුව. කියන්න බලන්න හේතුව. මොකද හේතුව කවුරු හරි කියන්න බලන්න. උත්තරේ නයිනේ. කියන්න බලන්න උත්තරේ. උත්තරේ chat එකට දාලාද? උත්තරේ chat එකට දානවද?
කවුරුවත් නැද්ද උත්තරේ කියන්න? ඔයාලගේ මේ බුක් එක තියෙනවද? පේපර් පොත තියෙනවද? ඒ පේපර් පොතෙන් පළවෙනි තියරි ලෙවල් එකේ ප්‍රශ්න පොතක් ඇති ඊට පස්සේ ඇති රිවිෂන් ලෙවල් එකේ ප්‍රශ්න පොතක් මේ වගේ මේ හයිලයිට් කරපු නේ. හරි බලන්න සාහනාධාරය ලබා දීමේ වෙළඳපොලේ නිෂ්පාදනය සහ පරිභෝජනය වැඩි වීමට හේතු මොකක්ද? සාහනාධාරය ලබා දෙන හැම අවස්ථාවකදීම මේ සාහනාධාරය ලබා දෙන හැම අවස්ථාවකදීම D D1 is1 සාහනාධාරයක් හම්බුන ගමන් මොකද? සැපියුම් කරුවා මොකද්ද? ශක්තිමත් වෙනවා. එයා මොකද්ද? වැඩි කලින්ට වඩා වැඩියෙන් සප්ලයි කරන්න තමයි මෙයා දැන් කල්පනාව. මොකද්ද වෙන්නේ? ඔන්න මේ P1 සහ Q1 තිබුණ එක මොකද වෙන්නේ? මිල වැඩි වෙලා. සෝරි මිල අඩු වෙලා සාහනාධාරයට. බද්දකින් තමයි මිල වැඩි වෙන්නේ. සාහනාධාරයන් නිසා මිල අඩු වෙනවා. මේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. වෙළඳපොලේ ප්‍රමාණය වැඩි වෙනවා. හරි. හරි. එතකොට ඔන්න ඔක ගැන අහන්නේ සාහනාධාරය ලබා දීමේ වෙළඳපොලේ නිෂ්පාදනය සහ පරිභෝජනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා, පරිභෝජනය වැඩි වෙනවා. මේගොල්ලෝ නිෂ්පාදනය වැඩි කරනවා Q එකේ ඉඳලා Q2 වෙනකන් නිෂ්පාදනය ඉහළ දාලා හරිද? පාරිභෝගිකයෝ පරිභෝජනය වැඩි කරනවා කොහොමද? P එකේ ඉඳලා P2 දක්වා මිල අඩු වෙන හින්දා. හරි ඒගොල්ලෝ ඩිමාන්ඩ් එක ඉල්ලුම වැඩි කරනවා. හරි සැපියුම් පිරිය වැඩි වීම නිසා සැපියුම් දකුණට මාරු වීම. සැපියුම් පිරිය වැඩි වෙන්නේ නැහැ අඩු වෙනවා මිසක් වැරදි. නිෂ්පාදනය පිරිය අඩු වීම නිසා දෙවෙනි එක. මොකද්ද? සහනාධාරයක් ලබා දුන්නම් පස්සේ මොකද්ද? නිෂ්පාදන පිරිවැය තමයි පිරිවැය අඩු වෙනවා. නිෂ්පාදන පිරිවැය අඩු වෙන හින්දා තමයි මොකද්ද? එකක් නිෂ්පාදනය වැඩි වෙනවා. මොකද්ද? නිෂ්පාදනය වැඩි වෙන හින්දා මොකද වෙන්නේ? පරිභෝජනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා. පරිභෝජනය වැඩි වෙනවා. සර් උතන සහනාධාරයක් කියන්නේ බදු සහනාධාර වගේ එකක්ද? සහනාධාරයක් කියන්නේ බදු කියන එක වෙනයි සහනාධාරයක් කියන්නේ වෙනයි. හරි? බද්දක් කියලා කියන්නේ මොකද්ද? නිෂ්පාදනය අකර්මණ්‍ය කරන්න, නිෂ්පාදනය අඩු කරන්න පනවන එකක්. ඒකෙන් වෙන්නේ මොකද්ද? මේ සැපියුම් වක්‍රය වමට යන්නේ. නිෂ්පාදක ආදායමත් වෙනවා. රජයෙන් ආදායම ගන්න බද්දක් පනවලා. බද්දක් පනවලා ඒ ආදායම එකතු කරන්නේ කවුද? රජය. හැබැයි සහනාධාරක වෙන්නේ රජයෙන් ගෙවනවා. ඔය කෘෂිකාර්මික වගේ දේවල් වලට රජයෙන් ගෙවන පුහුණු සහනාධාරය දෙනවා. මේ එක එක සහනාධාර දෙනවා. ඒතකොට මේ සහනාධාරයෙන් දැන් සැපියුම වැඩි වෙනවා. ඇයි? රජයෙන් ගෙවන ඕනේ මේ නිෂ්පාදකයාට ගන්න. සහනාධාරය වැඩි වෙනවා. ඒක නේද ඔය අදහස් කරේ? නෑ සර් දැන් අර ව්‍යාපාරිකයන්ට වගේ දැන් බදු වලින් සහනාධාරය බදු අඩු කරනවා වගේ අදහසක්. බදු අඩු කරනවා වගේ ඔය දැන් එකතු කරලා බදු ගන්නවනේ රජයට ඒ වගේ බදු වලින් සහනාධාරයක් හම්බ වෙනවා වගේ. රජයෙන් බදු අය කරලා ඒ බදු අනිත් පැත්තට සහනාධාර විදිහට දෙනවා. ඒව රජයේ වැඩක්. රජයේ පැත්ත ගත්තොත් එහෙම බදු ගහලා සල්ලි හම්බ කරලා රජය ඒක ඔය සමුද්‍ර සහනාධාරය කියලා ඔය මේ සහනාධාරය වලට දෙනවා. මෙතන ප්‍රශ්نين අහන්නේ මොකද සහනාධාරයක් ගැන. සහනාධාරයක් ලබා දුන්නාන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා. ඔය බදු කියන කාරණාවක් මෙතනට එකතු වෙන්නේ නැහැ නේද? එක්කෝ යාට මේ හරියට මට මේ ප්‍රශ්නේ කියන්න වාට පොඩ්ඩක් අපහසුයි වගේ නැත්තම් මම කියන්නේ බදු කියන කතාවෙන් එකතු කරගන්න සල්ලි සහනාධාර විදියට ලබා දෙනවා. ඒක දෙකක්. බදු මෙතනට අපිට සම්බන්ධ නැහැ. ඔන්න ගිය ඊළඟ මේ අපිට අපි කලින් කතා කරපු ප්‍රශ්නේ කෙලින්ම බදු ගැන තියෙන ප්‍රශ්නයක් පුතේ. අද බදු වලින් එහෙම තමයි වෙන්නේ සිස්ටම් එක. බදු වලින් සල්ලි හම්බ කරන රාජ්‍ය අනිත් පැත්තට සහනාධාර ලබා දෙනවා. මෙතන කියන්නේ සහනාධාරයක් ගැන විතරයි. ඊට පස්සේ මේකේ උත්තරේ මොකද? උත්තරේ දෙක නිෂ්පාදන පිරිවැය අඩු කරනවා. අඩු වුණ ගමන් නිෂ්පාදනය සහ පරිභෝජනය දෙකම වැඩි වෙනවා. හරි. ඊළඟට 13 වෙනි එක. භාණ්ඩයක් සඳහා රජය අවම මිල පාලනයක් පැනවූ විට වෙළඳපොලේ අතිරික්තයක් ඇතිවන්නේ කුමන අවස්ථාවකද? ඊළඟට යනවා මොකද? මිල පාලනය. දැන් මේ පේපර්ස් හදලා තියෙන්නේ මේ ටොපික් එකෙන් ටොපික් එකට නේ. මොකද ඔයාලගේ එක්සෑම් එකටත් තියෙන්නේ ඒ වගේ. හරි. අවම මිලක් ගැන කතා කරනවා. මම ඇඳලා පෙන්නන්නම්. වෙළඳපොලේ මෙන්න තියෙනවා මිල, මෙන්න තියෙනවා ප්‍රමාණය. හරි. බිඳුව අපි වෙළඳපොලේ සැපියුම තියෙනවා, ඉල්ලුම තියෙනවා. මේ නිදහසේ තීරණය වන මිල සහ ප්‍රමාණය දිහා රජය බලන් ඉන්නවා. සමහරක් වෙලාවට මොකද්ද?
මේ වෙළඳපොලේ නිදහසේ සැපියුම් සහ ඉල්ලුම් බලවේග මත තීරණය කරන මිල ගොඩක් වෙලාවකට සෑහෙන්න අසාධාරණ මිලක්. කාටද? සැපියුම් කරුවන්ට. සැපියුම් කරුවන්ට අසාධාරණ මිල. හොඳම උදාහරණය තමයි මොකද්ද? වී වෙළඳපොළ. වී වෙළඳපොළ. වී වෙළඳපොලේ දැන් අවුරුදු 5කට 6කට වෙලා වී තිබුණා රුපියල් 30ට කිලෝ එකක්. හරිද? රුපියල් 40ට තිබුණා. නේද? බුලත් විඩේ එකක් 50ට විකුණනකොට වී කිලෝ එක ගන්න 30යි 40යි. හරි? ඒ හින්දා වී නිෂ්පාදකයන්ට මේක සෑහෙන්න අවාසි කියලා මොකද රජය පනවනෝ? මොකද පනවන්නේ? අවම මිලද උපරිම මිලද? මොකද මේ මිල? උපරිම මිල. ඈ? උපරිම මිලක් නේ. තව කාට හරි කියන්න බෑද මේ මිල මොකද්ද කියලා? මොකද ප්‍රශ්නේ අහන්නේ උපරිම මිලක් ගැන නෙමෙයි නේ? මේ උපරිම මිලද අවම මිලද? තව කවුරු හරි කියන්නේ මේ කතා කරපු පුතා නැතුව? මොකද මේ අවම මිලක්. අවම මිලක්. අවම වශයෙන් මේ මිලවත් හම්බ වෙන්න ඕනේ. වී කිලෝ එක 30ට තිබුණා. 50ට තිබුණා. නෑ වී කිලෝ එක මොකද්ද? 120 වෙන්න ඕන. 120 වෙන්න ඕන. දැන් තියෙනවා මොකද්ද? දැන් තියෙන මිල 120යි ඇත්තරම වෙළඳපොලේ. දැන් මොකද වෙන්නේ? මිල 120 කරාන් පස්සේ කලින් හිටපු මේ නිෂ්පාදකයෝ වැඩි වැඩියෙන් මොකද නිෂ්පාදනය වැඩි කරලා මොකද සැපියුම මෙන්න මේ දක්වා වැඩි කරනවා. කිව්වා. ගොඩක් සැපියුමක් තියෙනවා. ඒ මිල වැඩිනේ. අනිත් පැත්තට මොකද්ද? අනිත් පැත්තට පාරිභෝගික මේ වී ගන්න මිනිසුන්ට මොකද්ද? වැඩි මිලක් යටතේ වී ගන්න වෙනවා. මොකද වෙන්නේ? ඒ වී මිල වැඩි වුණ හින්දා කලින්ට වඩා මේ වී වෙළඳපොලේ වලින් වී මිලට ගන්නා තොග නිෂ්පාදකයෝ හරි කවුරු හරි දැන් මොකද්ද? ඊළුම් කරන්නේ මෙච්චරයි. Q2. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ අවම මිල පැනවපු ගමන්ම වැඩිපුර නිෂ්පාදනය කරනවා Q සිට Q1 දක්වා. හැබැයි වෙළඳපොළට මේ ඇවිල්ලා පාරිභෝගික මිලදී ගන්න Q2 කියන ප්‍රමාණය විතරයි. එතකොට මොකද වෙන්නේ? මොකද්ද? මේකට තමයි කියන්නේ මොකද්ද? අතිරික්තය. අතිරික්තයක් තියෙනවා. අතිරික්තය තියෙනවා. ඒ අතිරික්තයක් තියෙන්නේ නේ. එතකොට ඒක උත්තරේ මොකද්ද? මේ වෙළඳපොලේ පනවන අවම මිල අනිවාර්යයෙන්ම වෙළඳපොළ මිලට වඩා වැඩි මිලක් වෙන්න ඕන. වෙළඳපොළ මිලට වඩා අඩු මිලක් අවම මිලක් පැනවුවොත් මෙහෙම අවම මිලක් පැනවමු කියමුකෝ. මොකද වෙන්නේ? එහෙම අවම මිලක් පැනවුවොත් මෙතන තියෙන හිඟයක්. මේක තියෙන්නේ හිඟයක්. හරිද? ඒ හින්දා සඵල අවම මිලක් වෙන්නේ මොකද්ද? අතිරික්තයක් ඇති වෙන ආකාරයේ අවම මිලක් වෙන්නේ මොකටද? මෙන්න මේ සමුද්‍ර මිලට වඩා ඉහළින් පනවන අවම මිල. හරි? සමුද්‍ර මිලට වඩා ඉහළින් පනවන අවම මිල. හරි? හරි. ඊළඟ එක 14. ඔන්න ඒක හොඳ ප්‍රශ්නයක්. කවුද මේකට උත්තර සැපයුවේ? බැලූ බැලමට මේක මේ හිතා ගන්නවත් බෑ. මේකට උත්තරේ එවන්න බලන්න ළමයි. හැමෝම බලලා මේකට උත්තරේ එවන්න. උත්තරේ එවන්න බලන්න හැමෝම. 10. 10 බද්දක් ගැන හරිද? දුම්මැටි සඳහා එකක බද්දක් රුපියල් 50කින් වැඩි කළ විට දුම්මැටි පැකට්ටුවක මිල රුපියල් 40කින් වැඩි වෙන අතර ප්‍රමාණය ප්‍රමාණය 100%කින් අඩු වේ. පාරිභෝගික බදු බර සහ නිෂ්පාදක බදු බර පිළිවෙලින් කොපමණද? කවුරු හරි හදුවද මේක? වෙළඳපොළ මිල හරිද? මේක මේ දුම්මැටියක බද්දක් ඇහුවම පස්සේ මොකද්ද?
මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනවා කීයකින්ද? රුපියල් 50කින්. මිල නෙමෙයි මිල වැඩි වීම මේ දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා මොකද්ද? ඔව් මිල වැඩි වෙනවා 50කින්. මේකේ බද්ද කීයද? බද්දත් ඇවිල්ලා sorry බද්ද රුපියල් 50යි. රජයෙන් කියනවා හරි එක දුම්මැටියක් මත අපි රුපියල් 50ක් බදු ගහනවා. හිටින් ඉඳලා රුපියල් 50ක් වැඩියෙන් ගෙවපල්ලා. හරි. ඒ බද්ද හින්දා මොකද්ද? බද්ද හින්දා ඇත්තටම සිගරට් එක මිල ගිහිල්ලා තියෙන්නේ රුපියල් 40කින්. 40කින්. හරි. 40කින්. එතකොට මට කියන්න කවුරු හරි මේකේ පාරිභෝගික බදු බර කීයද නිෂ්පාදක බදු බර කීයද කියලා? මේ බද්ද රුපියල් 50න් මොකද්ද? 40ක්ම හරිද? 40ක්ම ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයට. එහෙනම් ඒක පාරිභෝගික බදු බර. පාරිභෝගික බදු බර. ඉතුරු 10 ගෙවන්නේ කවුද? එහෙනම් ඉතුරු 10 ගෙවන්නේ අනිවාර්යයෙන් නිෂ්පාදකයා. නිෂ්පාදක බදු බර. හරි මං ඇයි කියලා කියන්නම්. හරි. ඔන්න බලන්න. මේ වෙළඳපොලේ මෙන්න තියෙනවා සැපියුම් වක්‍රය, මේ තියෙනවා ඉල්ලුම් වක්‍රය. හරිද? හිතන්නකො 100 තිබුණා. හරි? බද්දක් පනවනවා. ඔන්න S2 කියන වක්‍රේ බද්දක් පනවන රුපියල් 50කින්. දැන් මොකද? දැන් මේක වැඩි වෙන්නේ 40යි. මේ වෙළඳපොලේ රුපියල් 50කින් හරිද? බද්දක් පැනෙව්වා. වෙළඳපොලේ මිල වැඩි වෙන්නේ 40කින්. නම් 100ක භාණ්ඩයකට බද්දක් පැනෙවුවන් පස්සේ 100ක භාණ්ඩයකට 50ක බද්දක් පැනෙවුවන් පස්සේ වෙළඳපොලේ මිල වැඩි වෙන්නේ 40යි. 50න් 40යි ගිහිල්ලා තියෙන්නේ පාරිභෝගිකයට. නේ? ඒක ගෙවන්නේ වෙළඳපොලේ ඉස්සල්ලා සිගරට් එක 100යි දැන් 40ක් වැඩියෙන් ගෙවනවා. ඉතුරු 10 තමයි ළමයි මොකද මෙන්න මේක. මේ තියෙන්නේ මේ කොටස. ඉතුරු 10 තමයි මේ කොටස 90යි. වෙළඳපොලේ රුපියල් 100ට ඉස්සලා මේ මුදලාලිලා විකුණන්නේ. හරිද? හැබැයි දැන් බද්දක් අය කරන රුපියල් 10ක් එයාලගෙන් 90ක් තමයි වෙළඳපොලේ මුදලාලිය අතර හම්බ වෙන්නේ. ඒකට කීයද? 50න් 40ක්ම දරන්නේ පාරිභෝගිකයා. ඇයි ඒ වෙළඳපොලේ මිල වැඩි වෙනෝ නම් 50 බද්දු ගහපුවන් පස්සේ 40ක් වැඩි වෙනෝ නම් ඒ 40ම දරන්නේ පාරිභෝගිකයා. ඉතුරු 10 තමයි නිෂ්පාදකයා දරන්නේ. හරි? පාදක දරන. එතකොට පාරිභෝගික බදු බර 40යි නිෂ්පාදක බදු බර රුපියල් 10යි. උත්තරේ පළවෙනි එක. උත්තරේ පළවෙනි එක. හරි. එතකොට 15 වෙනි එක. 15 වෙනි එක අතාරින්න. ඒක මේ රජය විසින් පරිසර දූෂණය අවම කිරීම නිසා කාබන් බද්දක් පනවනවලු. මේ බදු ගැන ඔය නිකන් දාලා තියෙන එක. එතකොට එහෙම ඒ මගින් රජය අපේක්ෂා කරන ලංකාවේ නම් මොකද්ද? 4 වෙනි එක පරිසර දූෂණය අවම කරන තාක්ෂණයන් භාවිතය දිරිගැන්වීම. නේ? පරිසර දූෂණය අවම කරන තාක්ෂණයන් භාවිතය දිරිගැන්වීම. ඔය වගේ ප්‍රශ්නත් එන්න පුළුවන්. ඒකයි ඔක දාලා තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම වැරදි. 16 කෙටි කාල නිෂ්පාදන ශ්‍රිතයක ශ්‍රමයක ගණන බිඳුවේ සිට 5 දක්වා වැඩි කරන විට නිෂ්පාදනයේ ක්‍රමය තියෙනවා. ක්‍රමය 0 1 2 3 4 5. හරිනේ. වැඩි කරන විට මොකද කියලා තියෙන්නේ? මුළු නිෂ්පාදනය ඒක 0 20 50 70 80 85 දක්වා වෙනස් වෙයි. මුළු නිෂ්පාදනය. මෙන්න හරි. මුළු නිෂ්පාදනය හරි. හරි. කීයද බිඳුවේදී බිඳුවයි. මොකද ක්‍රමයේ බිඳුවක් කවුරුවත් නැත්තම් වැඩ කරන්න අපිට නිෂ්පාදනයක් ගන්න බෑ. එක ශ්‍රමිකයෙක් දානකොට කීයද 20යි 50යි එක්කෙනෙක් දානකොට 20ක නිෂ්පාදනයක් එනවා. දෙන්නෙක් දානකොට 50ක නිෂ්පාදනයක් එනවා. තුන්වෙනි කෙනා දානකොට 70ක නිෂ්පාදනයක් එනවා. හතරවෙනි කෙනා දානකොට 80ක් එනවා. පස්වෙනි කෙනා දානකොට 85යි. ඔන්න දැන් නිෂ්පාදන සහ පිරිවැය කියන පාඩමේ මේකේ කොටසක්. නිෂ්පාදන ස්ක්‍රිතියෙන් තමයි මේක එන්නේ. එතකොට හරි දැන් මෙතන බලමු. දැන් මේකෙන් අහන්නේ මොකද්ද? අහන්නේ ශ්‍රමය තුන්වෙනි එකකයේ ආන්තික නිෂ්පාදනය කොහොමද? තුන්වෙනි එකකයේ ශ්‍රමය තුන්වෙනි එකකයේ ආන්තික නිෂ්පාදනය. දැන් මම මෙතනින් ගන්නවා ආන්තික නිෂ්පාදනය. හරි. ආන්තික නිෂ්පාදනය. ආන්තික නිෂ්පාදනය. හරි.
ඔන්න. මේක අඳින්න බෑ. මොකද ආන්තික නිෂ්පාදනයක් ගන්න මේ දෙක මැද එක. හරිද? පළවෙනි ශ්‍රම ඒකකය වෙනුවෙන්. හරිද? ඔන්න කට්ටිය හිටියේ නෑ. දැන් එක්කෙනෙක් දැම්මා. මුළු නිෂ්පාදනය කවුරුවක් කට්ටිය දාන්න නැත්නම් බිඳුවයි. බිඳුව විතර 20 වැඩි වුණා. පළවෙනි ශ්‍රමිකයා මේ වැඩට යොදවා ගැනීම වෙනුවෙන් මොකද්ද මුළු නිෂ්පාදනය වැඩිලා තියෙනවා 20ක්. හරිනේ ආන්තික නිෂ්පාදනය පළවෙනි එකකට 20යි. දෙවෙනි එකේ බලනවා. තව එක්කෙනෙක් දැම්මා. එකේ ඉඳලා දෙන්නේ. තව කෙනෙක් ගත්තා. එහෙනම් 20 ඉඳලා 50 වෙනකන් මොකද්ද? 20 ඉඳලා 50 වෙනකන් ඇවිල්ලා තියෙනවා. මෙන්න 20 මෙන්න 50. 20 ඉඳලා 50 වෙනකන්. නේ? මොකද 30කින් වැඩි වෙලා තියෙනවා ආන්තික නිෂ්පාදනයේ දෙවෙනි කෙනා මේ වැඩේට යොදාගෙන ඉන්න නිසා. හරි තුන්වෙනි කෙනා ගත්තා. තව කෙනෙක් ගත්තා. තුන්වෙනි කෙනා ගැනීම වෙනුවෙන්ම මොකද්ද 50 ඉඳලා 70 වෙනකන් මුළු නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. 50 ඉඳලා 70 වෙනකන් මුළු නිෂ්පාදනය වැඩි වෙලා තියෙන කීයද? 20යි. හතරවෙනි කෙනා ගන්නකොට තව කෙනෙක් ගත්තා 70 ඉඳලා 80යි. 70 ඉඳලා 80යි 10යි. පස්වෙනි කෙනා ගන්නකොට 80 ඉඳලා 85යි 5යි. ඕකට කියනවා මොකද්ද? හීනවන ආන්තික මොකද්ද? හීනවන ආන්තික නිෂ්පාදනයක් කියලා. කිසියම් නිෂ්පාදනයකට දාන ශ්‍රමය හරි සාධක ගන්න වැඩි කරන්න මොකද්ද? කිසියම් සීමාවකින් පසු එක දිගටම මොකද්ද නිෂ්පාදනය අඩු වෙනවා. මේ බලන්න මුල් කෙනා පළවෙනිම කෙනා ගන්නකොට එයාට 20ක් නිෂ්පාදනය කරා. දෙවෙනි කෙනා 30යි. 30 ඉඳලා තුන්වෙනි කෙනාට 20යි 10යි 5න් එන්න අඩු වෙනවා. හීනවන ආන්තික ඵලදාව මතක තියාගන්න. ඒකට කියන්නේ කිසියම් සීමාවකින් පසු මොකද මුළු නිෂ්පාදනය අඩු වෙනවා. ඒ කියන්නේ ආන්තික නිෂ්පාදනය අඩු වෙනවා. ඒකට කියනවා මොකද්ද? හීනවන ආන්තික ඵලදාව කියලා. දැන් මේකේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ප්‍රශ්نين අහන්නේ තුන්වෙනි කෙනා වැඩට යොදා ගැනීම වෙනුවෙන් ලැබුණු නිෂ්පාදනය. ආන්තික නිෂ්පාදනය ඒකක 20යි. ඒකක 20යි. ඒකක 20යි මේ. ඒකක 20යි. හරි. ඊට පස්සේ කියනවා මේ දැන් මේ නිෂ්පාදන පිරිවැය කියන පාඩමේ හරි. ඊට පස්සේ කියනවා ඔන්න තියෙනවා සමාගම මුළු ස්ථාවර පිරිවැය 1000යිලු නිෂ්පාදනය ගාන 100යිලු මුළු විචල්්‍ය පිරිවැය 2000යිලු. නිෂ්පාදනයක 100කදී සාමාන්‍ය මුළු පිරිවැය අහනවා. හරි. දැන් මෙතන මොකද්ද? මම මේ මුලින්ම මෙන්න මේක කියලා ඉන්නා. හරිද? නිෂ්පාදන පිරිවැය කියන පාඩමේ මෙන්න මේ එකක් තියෙනවා. හරිද? මොකද්ද? මුළු පිරිවැය සමානයි මොකද්ද? ස්ථාවර පිරිවැය දන විචල්්‍ය පිරිවැය. හරි. මුළු පිරිවැයට කියනවා total cost කියලා. ස්ථාවර පිරිවැය කියනවා fixed cost කියලා. විචල්්‍ය පිරිවැයට කියනවා මොකද්ද? variable cost කියලා. හරි. හරි. ඊට පස්සේ ඔයාගේ පාඩමේදී ඉස්කෝලේ හරි පන්ති වල කියලා දෙන්නේ නැති මේ TC මොකද? මේ මුළු පිරිවැය ඒක ගානේ බෙදුවන් පස්සේ මොකද වෙන්නේ? ATC සාමාන්‍ය මුළු පිරිවැය එනවා. මේ FT ඒ කියන්නේ ස්ථාවර පිරිවැය නිෂ්පාදනය ගානේ බෙදුවන් පස්සේ මොකද්ද? සාමාන්‍ය ස්ථාවර පිරිවැය එනවා. හරි. මේ විචල්්‍ය පිරිවැය නැත්නම් variable cost එක නිෂ්පාදනය ගානේ බෙදුවන් පස්සේ මොකද්ද? AVC එනවා. මෙන්න මේකෙන් තමයි ඔයාලට මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ. මෙන්න මේකක් මතක තියාගන්න. හරිද? මේවත් මතක තියාගන්න. හරි. එතකොට දැන් මේ ATC හරි. හරි. දැන් මෙතන අහලා තියෙන්නේ මෙන්න මෙහෙම කරුණා. මේක දෙනවා මේක දෙන තොරතුරු ටික තමයි මොනවද? මෙන්න මේ ටික. TFC දෙනවා. මුළු ස්ථාවර පිරිවැය දෙනවා කීයක්ද? 1000යි. මේ වගේ ඔයාලා පේපර් එක ලියනකොට අනිවාර්යයෙන්ම මේ දන්න කරුණු ටික පැත්තකට දාගන්න. කටුකොලේ ගා ගන්න දන්න කරුණු ටික. හරි නැත්තම් මේක බැලුවම මොකුත් තේරෙන්නේ නැහැ. හරි මෙහෙම දාලා බලන්න TFC 1000යි. ඊට පස්සේ මෙතන කියනවා TBC 2000යි. මුළු විචල්්‍ය පිරිවැය 2000යි. එහෙනම් අපිට ගත්ත හැකි මොකද්ද? total cost
මුළු පිරිවැය කීයද? මේ දෙක තුරන් පස්සේ 3000යි. හරි. ඊට පස්සේ තව කියනවා මේක නිෂ්පාදන ප්‍රමාණය ඒකක 100යිලු. Q තියනවා ඒකක 100යි. හරි. මේ ටික ඉතුරු තොරතුරු ටික. දැන් මෙතන මොකක්ද අහන්නේ? මේකේ අහන්නේ මොකද්ද? මේකේ අහන්නේ නිෂ්පාදන ඒකක 100කදී සාමාන්‍ය මුළු පිරිවැය. සාමාන්‍ය මුළු පිරිවැය. නේ? සාමාන්‍ය මුළු පිරිවැය ගන්නේ කොහොමද? ATC ගන්නේ TC බෙදීම Q. මුළු පිරිවැය බෙදනවා ඒ නිෂ්පාදනය කරන ඒකක ගානේ. හරිද? දැන් මුළු පිරිවැය කියද මුළු පිරිවැය 3000යි. නිෂ්පාදනය කරන ඒකක ගාන 100යි. එහෙනම් අපිට ATC ගේ වැලියු එක එනවා කීයද? 3000 බෙදීම 1000 කියන්නේ sorry 100. 3000 බෙදීම 100 කියන්නේ 30ක්. මේ භාණ්ඩය නිෂ්පාදනය කිරීමට අදාළව මොකද්ද? සාමාන්‍යයෙන් එකකට යන රුපියල් 30ක්. නිෂ්පාදනය කරන රුපියල් 30ක් යනවා. හරි? රුපියල් 30ක් යනවා. උත්තරේ අංක 3. 18. ඕකේ උතන පරිමාණීය ආර්ථික වාසි නෙමෙයි පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම් කරගන්න. පරිමාණානුකූල පිරිමැසුම්. හරි? පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම්. හරි? එතකොට මෙතන තියෙනවා පරිමාණානුකූල ඉකොනොමික් ඔෆ් ස්කේල් ඇති වෙන ප්‍රධානතම හේතුව කුමක් විය හැකිද? පළවෙනි එක තියෙනවා මොකද්ද? වෙළඳපොළ ඉල්ලුම අඩුවීම. වෙළඳපොළ ඉල්ලුම අඩුවීම. මම මෙතන විස්තර කරන්නම් ඒ තියරි කොටස. හරි? මතක නැද්ද ඔයාලට පැතලි පතුලක් සහිත බේසමක් වගේ මොකක් හරි තිබුණා? හරි? හරි. හරි පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ මොකද්ද ළමයි? කාට හරි කියන්න පුළුවන් මොකද්ද ඒකේ මේ තියෙන මේ ඩෙෆිනිෂන් එක? කියන්න පුළුවන් කාටද? පරිමාණානුකූල පිරිමැසුම්. කවුරු නැද්ද? පරිමාණානුකූල පිරිමැසුම්. දිගු කාලයේදී ආයතනයක මොකද්ද? සාමාන්‍ය මුළු පිරිවැය. දිගු කාලීන මුළු පිරිවැය. දිගු කාලීන පිරිවැය අඩුවීමට බලපාන සාධක. මේ තියෙන්නේ මේ පිරිවැය වක්‍රයක් නම් අද මේ එන්න මේ හිතන 1 2 3 4 එහෙම කියලා එනවා. මෙහෙම යනවා. එන්න නිෂ්පාදනය වැඩි වෙනකොට පිරිවැය අඩු වෙලා. මේ පිරිවැය අඩු වෙලා. මෙන්න මේ ආයතනයක දිගු කාලයේදී නිෂ්පාදන පිරිවැය අඩු වීමට බලපාන සාධක තමයි මොකද්ද? පරිමාණානුකූල පිරිමැසුම් කියලා කියන්නේ. පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම්. ඒ වගේම තියෙනවා ආයතනයක දිගු කාලයේදී ආයතනයක සාමාන්‍ය පිරිවැය ඉහළ යාමට බලපාන සාධක. මෙතන ඉඳලා මෙන්න මෙතන ඉඳලා මේ නිෂ්පාදන මට්ටමේ ඉඳලා එන්න මොකද පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඒකට කියනවා පරිමාණානුකූල නොපිරිමැසුම් කියලා. පරිමාණානුකූල නොපිරිමැසුම්. පිරිමැසුම් සහ නොපිරිමැසුම්. හරි? එතකොට මේකට හේතු ගොඩක් තියෙනවා. ඒකෙන් වෙළඳපොළ ඉල්ලුම අඩුවීම නෑ. වෙළඳපොළ ඉල්ලුම අඩුවීම මේ කියන වෙනම කතාවක්. ඒක උත්තරේ නෑ. හරි? ඊට පස්සේ කළමනාකරණයේ කාර්යක්ෂමතාව අඩු වෙනවා. කළමනාකරණයේ කාර්යක්ෂමතාවය අඩු නම් පස්සේ මොකද වෙන්නේ? දිගු කාලයේදී එයාලගේ මොකද සාමාන්‍ය පිරිවැය දිගු කාලීන පිරිවැය ඉහළ යනවා. එහෙනම් ඒක පරිමාණානුකූල නොපිරිමැසුම් එකක්. පිරිමැසුම් එකක් නෙමෙයි. වැරදි. විශේෂීකරණය සහ ශ්‍රම විවිධය වැඩි ඕනම ආයතනයක් දිගු කාලයක් යනකොට දැන් අපි ආයතනයක් ආරම්භ කළා. දැන් හිතමු ඩයලොග් කියන ආයතනේ අවුරුදු ගාණක් වෙනවා. ඒගොල්ලෝ දිගු කාලේ ඉන්නේ. හරි? ඒ දිගු කාලේදී මොකද? ඒගොල්ලන්ට මොනවද? ඒගොල්ලෝ රෝ මැටීරියල්ස් ගන්නවා නම් අපිට වට්ටම් හම්බ වෙනවා. නේ? එතකොට දිගු කාලීන පිරිවැය අඩු වෙනවා. හරිද? ඒ වගේම මේගොල්ලෝ හොඳ තාක්ෂණයක් භාවිතා කරනවා. මේ තාක්ෂණයත් එක්ක ඇඩැප්ට් වෙන්න පුළුවන් මොකද? ශ්‍රම විශේෂීකරණයක් තියෙනවා. හරි ශ්‍රම විභජනයක් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ශ්‍රම විශේෂීකරණය සහ ශ්‍රම විභජනය කරන ආයතනයක මොකද දිගු කාලයේදී අනිවාර්යයෙන්ම සාමාන්‍ය පිරිවැය පහළ යනවා. ඒ හින්දා මේ තියෙන උත්තර අතරින් ඉතුරු දෙක නිෂ්පාදන සාධක වල මිල වැඩි වීම වැරදි, තරංකාරී සමාගම සංඛ්‍යාව වැඩි වීම වැරදි. තුන්වෙනි එක උත්තරේ.
තුන්වෙනි එක උත්තරේ. හරි. 19 පහත කුමන වෙළඳපළ විහිය තුල සමාගම් මිල නියම කරන්නන් ලෙස ක්‍රියා කරයිද? 19 වෙනි ප්‍රශ්නේ. ඒකට උත්තරේ මොකද්ද? කාටද කියන්න පුළුවන්ද මොකද්ද උත්තරේ කියලා? කාටද කියන්න පුළුවන්ද මොකද්ද උත්තරේ කියලා? උත්තරේ එවන්න බලන්න. උත්තරේ 3. බලන්න. ඔෆරද නේද? උත්තරේ 4 වැරදි. උත්තරේ 4 වැරදි. දැන් අපි මේ ඒක තමයි බලන්න දැන් ඔයාලට ඔන්න ඔය වෙන වැරදි. හරිද? ඔය වෙන වැරදි ආයේ මේ එක්සෑම් එකේදී වෙන්නේ නැහැ මේ අපේ ක්ලාස් එකට ඇවිල්ලා ගියොත්. හරිද? ක්ලාස් එකේ හිටියොත්. හරි. මොකද දැන් ඔය දැන් 4 කියලා තියෙනවා. අනම් මන උත්තර ටිකක් තියෙනවා. අපි බලමුකෝ මේකේ අහන්නේ මොකද්ද? වෙළඳපොළ ව්‍යුහය කියන පාඩමේ අපි ඉගෙන ගන්න ප්‍රධාන වශයෙන් වෙළඳපොළ ව්‍යුහ කීයද? 4ක්. ඉස්ලාම ඉගෙන ගන්න පූර්ණ තරංකාරී වෙළඳපොළ ඊට පස්සේ ඉගෙන ගන්න මොකද්ද? ඒකාධිකාරී තරංග වෙළඳපොළ, කතිකාධිකාරය සහ ඒකාධිකාරය. නේ? කතිකාධිකාරය සහ ඒකාධිකාරය. එතකොට මේකේ අහන්නේ පහත කුමන වෙළඳපොළ ව්‍යුහය තුල සමාගම් මිල නියම කරන්න. හරිද? මිල නියම කරන්නන් සහ මිල ගණුවන් කියලා දෙකක් තියෙනවා. මිල ගත්තොත් එහෙම සාධකයේ විදිහට මිල නියම කරන්නන් ඉන්නවා. නියම කරන්නන්. ඒ වගේම මිල ගණුවන් ඉන්නවා. මිල ගණුවන්. price makers මේගොල්ලෝ price makers මේගොල්ලෝ price takers. හරිද? හරි. උන ප්‍රධාන දෙක. මට කියන්න පළවෙනි එක අපි ගත්තොත් එහෙම පේනව නේද ඔයාලට? හරි. පළවෙනි එක ගත්තොත් එහෙම මොකද පූර්ණ තරංගය? පූර්ණ තරංගකාරී වෙළඳපළක්. වෙළඳපළක්. මිල නියම කරන්නේ නැද්ද මිල ගන්නෙ නැද්ද කියන්න බලන්න. පූර්ණ තරංකාරී වෙළඳපළක් මිල නියම කරන්නේ නැද්ද මිල ගන්නෙ නැද්ද? පූර්ණ තරංකාරී වෙළඳපළක ආයතන අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. නේ? ඒක යුනික් මේ කියන්නේ පොදු ප්‍රොඩක්ට් එකක් තමයි ඒකේ විකිනෙන්නේ. එතකොට පූර්ණ තරංකාරී වෙළඳපළට උදාහරණ දුන්නොත් එහෙම වී වෙළඳපළේ වී මිල තීරණය කරන කවුරු හරි ඉන්නවද මෙන්න මේ රජයේ හරියෙම කියලා නැහැ. ඒක ඔහේ තීරණය වෙනවා. ඉල්ලුම් සහ සැපයුම් බලවේග මත වෙළඳපළ ආර්ථිකය කියන ඉල්ලුම් සහ සැපයුම් බලවේග මත තමයි මේ පූර්ණ තරංකාරී වෙළඳපළේ මොකද මිල තීරණය කිරීම වෙන්නේ. හරි. එතකොට එයා මිල නියම කරන්නේ නැද්ද මිල ගණුවෙක්ද? එයා මිල ගණුවෙක්. පූර්ණ තරංකාරී වෙළඳපළ මිල ගන්නවා. වෙළඳපළෙන් ලැබෙන මිල ගන්නවා. නේ? වෙළඳපළෙන් ලැබෙන මිල ගන්නවා. හරි. ඊට දෙවෙනි එක ඒකාධිකාරය. ඒකාධිකාරී වෙළඳපළක් මොකද්ද? එයා මිල නියම කරන්නේ. මොකද ඒකාධිකාරුවෙකුට මොකද මිල නියම කරන්න පුළුවන්. මොකද මේ වෙළඳපළ තුනම ඉන්නේ එයා විතරයි. එයාට ඕන මිලක් මේ ගන්න පුළුවන්. හරි.
3 කතිපයාධිකාරය මොකද්ද? මිල නියම කරන්නේ නැද්ද මිල ගන්නෙද? කියන්න බලන්න. මිල නියම කරන්නේ නැද්ද මිල ගන්නෙද? කතිපයාධිකාරය ළමයි උදාහරණ ගන්නකො සැලූන් එකක්. ඔයාලගේ ටවුන් එකේ තියෙන සැලූන් කීයක් තියෙනවද ඇති ඕන තරම්. නේ? එකක රුපියල් 200ට කපනවා 300ට කපනවා 400කට කපනවා. භාගිත කොළඹ දිහාට ගියොත් එහෙම හොඳ සැලුන් වල 6 7000 10000 වෙනවා. හරි? 10000 වෙනවා. එතකොට සෝරි. ඔව් කතිපයාධිකාරය ඔව් කතිපයාධිකාරී. හරි? හරි. එතකොට ඒ කතිපයාධිකාරී ඉන්න කෙනෙක් මොකද්ද මිල නියම කරන්න පුළුවන්. යා මිල නියම කරන්නේ. හරිද? මිල නියම කරන්නේ. ඊට පස්සේ හතර වෙනි එක තියෙනවා මොකද්ද? ඒකාධිකාරී තරඟ. ඒකාධිකාරී තරඟ වෙළඳපළකට උදාහරණයක් කියන්න. දුරකථන සංවේදන සමාගම් මොබිටෙල්, හච්, එයාටෙල්, ඩයලොග් කියලා ටිකයි තියෙන්නේ නේ. ටිකයි තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට ඕනට වඩා මොකද ඒගොල්ලන්ගේ හිතුමනා අපිට මිල වෙනස් කරන්න බෑ. එහෙනම් ඒගොල්ලෝ මොකද මිල නියම කරන්නේත් නෙමෙයි. හරි? මිල නියම කරන්නේත් නෙමෙයි. මිල ගන්න කෙනෙක්. එහෙනම් ඒකාධිකාරය සහ ඒකාධිකාරී තරඟ උදාහරණයක් කිව්වොත් ඒකාධිකාරයට ලියා ගන්න සාල් වෙළඳ වී වෙළඳපළ අතිපයාධිකාරයට කිව්වොත් එහෙම ලියා ගන්න මොකද්ද? සැලෝන් එකක්. සැලෝ මේ කියන කොණ්ඩ මෝස්තර හරි ඒ මොන හරි එකක්. නේ? ඒ වගේ එකක්. එතකොට මේ දෙක තමයි මොකද්ද? මිල නියම කරන්නන් විදිහට එන්නේ. සාපේක්ෂව මේ දෙකට සාපේක්ෂව මේ දෙකම සෝරි ඔව් ඒකාධිකාරය සහ කතිපයාධිකාරය. පූර්ණ තරංගයේ මිල ගන්නේ ඒකාධිකාර තරංගයක් මිල ගන්නේ ප්‍රධාන වශයෙන් මොකද ඒකාධිකාරය සහ කතිපයාධිකාරය අතර අපිට දකින්න පුළුවන් 100ට 100ක්ම මිල තීරණය කරන එක ගත්තොත් එහෙම ඒකාධිකාරය විතරයි. හැබැයි 100ට 100ක්ම නැති වුණා කතිපයාධිකාරයට හැකි වෙලා තියෙනවා මිල නියම කරන්න ප්‍රායෝගිකව ගත්තොත් එහෙම ඔය සැලොන් එකකට ඊට පස්සේ ඔය මේ දහස් ගණනක් තියෙන මේ කඩේ සිල්ලර කඩේ හරි සිල්ලර කඩ වලටත් බෑ දැන් ඔය ෆැෂන් කරන ඒවට ඊට පස්සේ ඔය මනාලියන් කඩගෙන අන්න ඒවට මොකද්ද පුළුවන් එහෙනම් උත්තරේ මොකද්ද උත්තරේ අංක 5 20 පරිපූර්ණ තරංකාරී සමාගමක් කෙටි කාලිනව ලාභ ලබන්නේ නම් දිගු කාලිනව එම ලාභය අතුරුදහන් නෙමෙයි නොලැබීමට හේතුව කුමක්ද දිගු කාලිනව එම ලාභය නොලැබීමට හේතුව කුමක්ද දිගු කාලිනව එම ලාභය නොලැබීමට හේතුව කුමක්ද කෙටි කාලිනව ලාභ ලබනවලු ඔව් පූර්ණ තරංකාරී ආයතනයක් ඔහු සමාගමක් මොකද්ද ලාභ තුනක් ලබන්න පුළුවන් හරිද මොකද්ද පූර්ණ තරංගය ඉතින් ලාභ තුනක් ලබන්න පුළුවන් පළවෙනි එක මොකද්ද ප්‍රාමාණික ලාභය මොකද්ද ළමයි ප්‍රාමාණික ලාභය කියලා කියන්නේ කියන්න බලන්න ප්‍රාමාණික ලාභය කියලා කියන්නේ මොකද්ද ව්‍යවසායකයෙකු අදාළ නිෂ්පාදන කාර්යයේ රඳවා තබා ගැනීමට අවශ්‍ය කරන ලාභය. හරි. දෙවෙනි එක තියෙනවා අප්‍රමාණික ලාභ. ඒ කියන්නේ ප්‍රාමාණික ලාභය ඉක්මවා ලැබෙන ලාභය. මම බලාපොරොත්තු වෙනවා මම මේ නිෂ්පාදනය කරගෙන යන මෙච්චර ලාභයක්. හැබැයි ඊටත් වඩා ලාභයක් ගන්න. හොඳයි. තුන්වෙනි එක තියෙනවා නිෂ්ප්‍රාමාණික ලාභ. ලාභය කියන්නේ ලාභ නැහැ ලොස් තත්ත්වයක්. හරි. එතකොට පූර්ණ තරංගයක් මොකද්ද? පූර්ණ තරංගයක් අප්‍රමාණික ලාභ කියන්නේ ළමයි මේ අලාභයක් උදේ. අලාභයක් නිෂ්ප්‍රාමාණික ලාභ කියන්නේ ලාභයටත් එහා තියෙන එකක්. හරි. එතකොට පූර්ණ තරංගකාරී ආයතනයක් මොකද්ද? පූර්ණ තරංගකාරී ආයතනයක් මේ ලාභ තුනම ලබන්න පුළුවන්. එයා උනට වඩා වැඩියෙන් ලාභ ලැබුවොත් එහෙම මොකද්ද? මෙයා උනට වඩා ලාභ ලබනවා. එතකොට මිනිස්සු බලනවා හරි මෙයා මේ මාර ලාභයෙන් ලබන්න කියලා මිනිස්සු පෙළඹනවා. එයා හදන නිෂ්පාදනයම කරන්නේ. එතකොට මොකද්ද? සැපියුම වැඩි වෙලා ආයි මිල බහිනවා. මේ
නිෂ්පාමානික ලාභ නැතුව යනවා. එයාට අලාභයක් ලැබෙන්නේ. හරි? අලාභයක් ලැබෙනකොට මොකද වෙන්නේ? ඉන්න මිනිස්සු වෙළඳපොලේ ඉන්න මිනිස්සු යන තමල ගහලා. මොකද වෙන්නේ? සැපියුම් වක්‍රය වමට විතරනවා. සැපියුම් අඩු වෙන වෙළඳපොලේ සැපියුම් වක්‍රය වමට විතරනවා පස්සෙන් මොකද වෙන්නේ? මිල වැඩි වෙනවා. මොකද්ද? අර අලාභ ලපු කෙනා මොකද වෙන්නේ? ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වෙට පත් වෙනවා. ඉතින් මෙතනදී මම මොක අඳින්නේ නැහැ ගොඩක් වෙලා යන හින්දා නැත්තම් ඇඳවලා මේ ওই තීරේ කරද්ද 25 ළමයින් දන්නේ නැති ඔය ඇඳලා එහෙම මේ ගන්න. හරි එතකොට එම ලාභය නොලැබෙන හේතුව මොකද්ද? තුන්වෙනි එක වෙළඳපොළට නව සමාගම් ඇතුළු වීම. වෙළඳපොළට නව සමාගම් ඇතුළු වීම. මම ඇඳලා පෙන්නන්නම්. හොඳට බලා ගන්න මේක. හරි. බලා ගන්නකෝ. මම එක අවස්ථාවක් කියන්නම්. හරි. දැන් මේ පැත්තේ තියෙනවා ඔය නෝම සාමාන්‍ය වෙළඳපොළ. හරි. හිතන්නකො B වෙළඳපොළ කියලා. හරි. මේක තමයි V වෙළඳපොළ. V වෙළඳපොලේ හරිද සැපයුම සහ ඉල්ලුම. හරිද? මෙහෙම වෙලා V කිලෝ එකක් අපි හිතමු දැන් වෙනකොට 120යි කියලා. දැන් මේ තියෙන ප්‍රායෝගික තත්ත්වය ගන්න 120යි. මෙන්න කුමාරු වෙන ප්‍රමාණය. හරිද? එතකොට අපිට අපේ සමාගම ආයතනයේ පැත්තෙන් ගත්තොත් එහෙම හරිද? ආයතනයේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ ආයතනයේ ඉල්ලුම් වක්‍රය වෙන්නේ මොකද්ද? මේකමයි මේ. මේකමයි. මෙන්න. ඒ සමාගමේ ඉල්ලුම් වක්‍රය. හරිද? ඉල්ලුම් වක්‍රය. හරිද? ඊට පස්සේ මේ ඉල්ලුම් වක්‍රය ගැන කතා කරනකොට හරි ඉල්ලුම් වක්‍රය ගැන කතා කරනකොට මෙන්න තියෙනවා ATC වක්‍රය මෙන්න තියෙනවා AVC වක්‍රය හරි මේ දෙකේ අවම ලක්ෂයන් කපාගෙන මොකද මේ දෙකේ මෙන්න තියෙනවා ATC වක්‍රය මෙන්න තියෙනවා AVC වක්‍රය මේ දෙකේ අවම ලක්ෂයන් කපාගෙන තමයි මොකද්ද ආන්තික පිරිය වක්‍රය ඉහළට නගින්නේ. එන්න MC වක්‍රය. හරි. හරි නේද? හරි. මේ MC වක්‍රය මොකද වෙන්නේ? බලන්නකෝ. දැන් අපි හිතමුකෝ මෙතන තියෙන දැන් මේ මෙන්න සමාගමේ මිල අපි හිතමු 120. 120 දිගේ යනවා. මේකේ සාමාන්‍ය පිරිවැය ගත්තොත් එහෙම අපි ගමුකෝ මේක MC සමානයි MR වෙන්නේ කොතනදීද? MC සමානයි MR වෙන්නේ මේ D නැත්නම් MR. හරි. MR. මෙතනදීනේ වෙන්නේ. ඔව්. මෙතනදී වෙන්නේ මෙන්නේ Q. මෙන්න මේ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න මෙන්න මේ අවුට්පුට් එක ගන්න මොකද්ද? සාමාන්‍ය මුළු පිරිය යනවා අපි හිතමුකෝ 80ක් කියලා. 80ක්. දැන් 120ට වෙළඳපොලෙන් හම්බ වෙනවා මිලක් 80යි යන්නේ 40ක් ලාභයි. ඔන්න ඉන්න තත්ත්වය. මේක තමයි ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වය. නිෂ්ප්‍රාමාණික ලාභ ලැබීම. හොඳට බලා ගන්න හරි. ලාභ ලැබීම. දැන් මොකද වෙන්නේ? හරි බලනවා මෙයා ඕන තරම් ලාභ ලබනවා. නිෂ්ප්‍රාමාණික ලාභ ලබනවා. මොකද වෙන්නේ? මේ ලාභ ලබනකොට කට්ටිය බලා ඉන්නවා මේක මාර ලාභයෙන් ලබන්නේ කියලා. මොකද්ද? වෙළඳපොලේ තියෙන ආයතන මොකද්ද? අර හිතමුකෝ දැන් වී ගොවිතැන් කරන කෙනාට නම් මේක වෙන්නේ බලා ඉන්නවා වී ගොයියෝ අපි මේ ගොඩ ගොවිතැන් කරනවා බටු අලවගා කරනවා වැඩක් නැහැ මෙයාට තමයි හොඳම ලාභය කියලා. ඒ බිම් ප්‍රමාණය මොකද ඊළඟ පාර වී බගාව සඳහා යොමු කරනවා. එතකොට මොකද වෙන්නේ? කර්මාන්තය පුළුල් වෙනවා ප්‍රසාරණය වෙනවා. කර්මාන්තය ප්‍රසාරණය වෙනකොට පුළුල් වෙනකොට මොකද වෙන්නේ? සැපයුම් වක්‍රය මොකද වෙන්නේ? සැපයුම් වක්‍රය ළමයි මෙන්න S2 දකුණට විතන්නවා සැපයුම් වැඩි වෙනවා. හරි? සැපයුම් වැඩි වුණාන් පස්සේ වෙළඳපොලේ වී මිල මොකද වෙන්නේ? වී මිල ඔන්න බැස්සා ආය 80යි. හරි? වී මිල බැස්සා 80යි. දැන් මෙන්න දැන් තියෙන මිල මේ දැන් තියෙන මිල. එහෙනම් දැන් තියෙන ඉල්ලුම් වක්‍රය මේක D1 MR1. දැන් මොකද වෙන්නේ? දැන් බලන්න MC සමානයි MR. කොහෙද වෙන්නේ? MC තියෙනවා මෙන්න MR තියෙනවා. දැන් නිෂ්පාදනය කරන්නේ මෙතන. මෙතනදී මොකද? මෙතනදී මිල 80ක් ලැබෙනවා ගොවියට. පිරිවැය කීයද? මෙන්න ATC වක්‍රයේ පිරිවැය. හරි පිරිවැයත් 80යි. මිල 80යි. අතට හම්බුන 80ක් පිරිවැයගේ 80ක්. ලාභය බිඳුවයි. ඔන්න ප්‍රාමාණික ලාභ ලැබුණු තත්ත්වයට පත් වුණා. ඔන්න ඕක තමයි කතන්දරේ. හරි? ඕක තමයි කතන්දරේ. මේ අද ක්ලාස් එකේ පැය දෙකම ඉන්න ළමයින්ට විතරයි මේ වීඩියෝ එක දෙන්නේ. හරි? වෙන කිසිම කෙනෙක්ට දෙන්නේ නැහැ. හරි? හොඳට මතක තියාගන්න. මේක ලොකු concept එකක්. දැන් අවප්‍රමාණික ලාභන තත්ත්වයට ගියොත් එහෙම ඒත් මේ වගේ තමයි. අවප්‍රමාණික ලාභ ලබනකොට මේ වගේ සිටුේෂන් එක තියෙනවා. සැපියුම් වගේ වමට විතන්නේ. මේක උඩට එනවා. නේ? උඩට එනවා.
ඊට පස්සේ ආයේ ප්‍රාමාණික ලබන තත්ත්වයටපත් වෙනවා. හරිද? හරි එහෙනම් උත්තරේ වෙළඳපළට නව සමාගම් ඇතුළු වෙන හින්දා තමයි මෙන්න මේ ටික වෙන්නේ. මේ ටික වෙන්නේ. හරි 21 පා සඳහන් අන්න වෙනවා අපි දැන් මොකද සාර්වාර්ථික සමතුලිතව සහ ජාතික ගිණුම්කරණය. හරි. ඔයාලා මේ පන්තියේ හරියට ඉන්න. මොකද පන්තියේ පැය දෙකම එන්න නැති කෙනෙකුට රෙකෝඩින් දෙන්නේ නැහැ. හරි. මොකද මේ වගේ සම්පූර්ණ එක්සෑම් එක ටාගට් කරපු පේපර් 100ක් ඔයාලට කොහෙන්වත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. හරි. 21 කියනවා ඔතන ඉඳලා පටන් ගන්න සාර්වාර්ථික සංකල්ප සහ ජාතික ආදායම ගිණුම්කරණය කියන පාඩම. හරි. පාසඳන් කුමන ගිණුම ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමට අයත් නොවේද? ගෙවුම් ශේෂය. මොකද ළමයි ගෙවුම් ශේෂය කියන්නේ? මේ ලෝකේ ඕනම රටක තියෙන ගෙවුම් ශේෂයක්. හරිද? ගෙවුම් ශේෂ ලේඛනයක් පිළිල කරනවා. ගෙවුම් ශේෂ ලේඛනය. ගෙවුම් ශේෂ ලේඛනය. මේක තියෙන්නේ මොකද්ද? මේක තියෙන්නේ මොකද්ද? මේක අන්තර්ගතය මොනවද? දන්නවද? ගෙවුම් ශේෂ ලේඛනයක් කියන්නේ මොකද්ද? හරිද? රටක් ගෙවුම් ශේෂ ලේඛනයක් කියන්නේ රටක් හරිද? සෙසු රටවල් සමග කරන සියලුම ආර්ථිකමය ගනුදෙනු. හරි. වෙන රටකින් ණයක් ගත්තත්, වෙන රටකින් ප්‍රදානයක් හම්බුණත්, වෙන රටකට බහඬ විකුණුනත්, වෙන රටකින් බහඬ අපි ආනයනය කරත්, වෙන රටකින් මිනිහෙක් මෙහෙට ඇවිල්ලා ආයෝජනය කරත්, හරි වෙන රටක ගිහිල්ලා මොකද්ද? මූල්‍ය ආයෝජනයක් කරත් හැමදේම මේ ගෙවුම් ශේෂ ලේඛනයේ සටහන් වෙනවා. ඒතර මේ ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රධාන අංග ටිකක් තියෙනවා. අංග ටිකක් තියෙනවා. හරි. අන්නේ අංග ටික තමයි මෙතන අහන්නේ. ප්‍රශ්නේ ගෙන්නේ මොකද්ද? පාසඳන් කුමන ගිණුම ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමට අයත් නොවේද? හරි. මේ ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රධාන ගිණුම් තුනක් තියෙනවා. මොනවා ගිණුම් තුන? පළවෙනි එක තියෙනවා මොකද ගිණුම් කියන්න බලන්න. කියන්න ඔයාලා උත්තර දෙන්න. උත්තර දෙන්න නැතුව මේක කරගෙන යන්න බෑ. ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රධාන ගිණුම් වර්ග තුන කියන්න බලන්න. මට එවන්න. මියුට් කරා. කියන්න බලන්න ගෙවුම් ශේෂයේ ප්‍රධාන ගිණුම් ටික. අවුරුවක් නැද්ද? chat එකට આવුත් කියන්න. chat එකට answers આવුත්. කියන්න බලන්න ඔයාලා කියන්න ඕනේ නැහැ. ඔයාලා chat එකට දාන්නකෝ. ගෙවුම් ශේෂ ලේඛනයක් අඩු ගානේ දන්නවද? ගෙවුම් ශේෂ ලේඛනයේ අන්තර්ගතය දන්නවද? හරියක් දෙන්නම්. ඔකට මේ උත්තරේ එවන්නකො මට. ඔකට උත්තරේ ගහලා එවන්න ආන්සර් කරන්න ඕනේ නැහැ. හරි බලන්න. ගෙවුම් ශේෂ ලේඛනය. හරිද?
මේ හැම රටම හදන ගිණුම් ශේෂ ලේඛනයේ ප්‍රධාන වශයෙන් ගිණුම් තුනක් තියෙනවා. පළවෙනි එකට කියනවා භාණ්ඩා සේවා ගිණුම කියලා. හරිද? එහෙම නැත්නම් ඒකට කියනවා වෙළඳ ගිණුම කියලා. භාණ්ඩ හා සේවා ගිණුම. එහෙම නැත්නම් වෙළඳ ගිණුම. වෙළඳ ගිණුම කියලා කියනවා. වෙළඳ ගිණුම. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා මූල්‍ය ගිණුම. ගිණුම. භාණ්ඩා සේවා ගිණුමේ උපගිණුම් හතරක් තියෙනවා. මොනවද වෙළඳ ගිණුම් හතර? භාණ්ඩ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීයික ආදායම් ගිණුම. ද්විතීයික ආදායම් ගිණුම. ඊට පස්සේ මේ ප්‍රාග්ධන ගිණුම කියන ප්‍රාග්ධන ආයතනය උමාරු වෙද්දී මූල්‍ය ගිණුම ගත්තොත් එහෙනම් මූල්‍ය ගිණුමේ මොකක්ද තියෙන්නේ? තියෙනවා ඍජු ආයෝජන එහෙන් කවුරු හරි ඇමරිකාවේ මෙහෙට ඇවිල්ලා ඉඩමක් අරගෙන මේ කර්මාන්ත මොනවා හරි නිෂ්පාදනයක් කරනවා ඒක ඍජු ආයෝජන. කලඹ ආයෝජන තියෙනවා. කලඹ ආයෝජන. ඔය ඩෙරිවේටිව්ස් කියලා තියෙනවා. හරිද? එන්නේ වගේම තියෙනවා. එතකොට මේකට අදාළව ගිණුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුමට අයත්. හරි? ජංගම ගිණුම sorry ජංගම ගිණුම ගිණුමේ භාණ්ඩ ගිණුම තියෙනවා සේවා ගිණුම තියෙනවා ප්‍රාථමික ආදායම් ගිණුම ද්විතීයික ආදායම් ගිණුම මේ භාණ්ඩ ගිණුමට කියනවා අපි වෙළඳ ගිණුම කියලා වෙළඳ ගිණුම. එතකොට මෙන්න ජංගම ගිණුමට අයත් සංරචක ගත්තොත් එහෙම මොකද්ද? තියෙනවා භාණ්ඩ අපනයනය වෙළඳ ගිණුමට සේවා අපනයනය වෙළඳ ගිණුමට. ඒ කියන්නේ ජංගම ගිණුම විදේශ ආධාර ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමට අයත් වේද? ද්විතීයික ආදායම් වෙන්නේ ඒත් ජංගම ගිණුමට ඍජු ආයෝජන විදේශ ආධාර කියන දෙකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට උත්තරේ මොකද්ද? උත්තරේ අංක 3. උත්තරේ අංක 3. මෙතන මේ පොඩි මේ ගැටලුවක් තියෙන ළමයි දකින්න නෑ මේක විදේශ ඍජු ආයෝජන වෙන්න ඕන. මොකද ඍජු ආයෝජන තියෙන මූල්‍ය ගිණුමේ. ආයෝජන තියෙන්නේ මූල්‍ය ගිණුමේ. ආයෝජන තියෙන මූල්‍ය ගිණුමේ. එහෙනම් මූල්‍ය ගිණුමේ තමයි ආයෝජනයන් තියෙන්නේ. අනිත් ඔක්කොම මොකද? මෙතන තියෙන භාණ්ඩ අපනයන සේවා අපනයන ඍජු ආයෝජන sorry මේ විදේශ ආධාර ද්විතීයික ආදායම් කියන ඔක්කොම ජංගම ගිණුම අයත්. ජංගම ගිණුම ප්‍රාග්ධන ගිණුම මූල්‍ය ගිණුම. ජංගම ගිණුමට අයත් භාණ්ඩ ගිණුම සේවා ගිණුම ප්‍රාථමික ගිණුම ද්විතීයික ගිණුම. ප්‍රාග්ධන ගිණුමේ අනුගිණුම් මේ මහලොකුට නෑ මූල්‍ය ගිණුමේ තියෙන ඍජු ආයෝජන කලඹ ආයෝජන ඊට පස්සේ ඔය මූල්‍ය ව්‍යුත්පන්න ඒ වගේ ඒවා. උත්තරේ තමයි මොකද්ද? මේ ඍජු ආයෝජනයේ ඉන්න මූල්‍ය ගිණුම යටතේ ජංගම ගිණුම යටතේ නෙමෙයි. 22 දළ දේශීය නිෂ්පාදිත රුපියල් බිලියන 500ක් වන අතර දළ ජාතික නිෂ්පාදිත රුපියල් බිලියන 520ක් නම් ශුද්ධ විදේශ සාධක ආදායම කොපමණද? විදේශ ශුද්ධ සාධක ආදායම විදේශ ශුද්ධ සාධක ආදායම හරි දළ දේශීය නිෂ්පාදිත රුපියල් බිලියන 500ක් ලු. දළ ජාතික නිෂ්පාදිත රුපියල් බිලියන 520ක් ලු. එහෙනම් මොකද්ද? විදේශ යුද්ධ සාධක ආදායම එන්නේ 20යි බිලියන 20යි අයියේ. ඒකට හේතුව තමයි දළ දේශීය නිෂ්පාදිතයට විදේශ ශුද්ධ සාධක ආදායම එකතු කරන් පස්සේ තමයි මොකද දළ ජාතික නිෂ්පාදිතය වෙන්නේ. හරිද? දළ දේශීය නිෂ්පාදිතය කියන අගයට විදේශ ශුද්ධ සාධක ආදායම හරිද? ඒක එකතු කරන් පස්සේ තමයි දළ ජාතික නිෂ්පාදිතය වෙන්නේ. හරිද? එතකොට ඒකේ මේ දෙක අතර ગેප් එක රුපියල් බිලියන 20යි. රුපියල් බිලියන 20යි. මේ උත්තරේ මොකද්ද? උත්තරේ අංක 2. උත්තරේ අංක 2. ඊට පස්සේ 23 පහත කුමන ගනුදෙනු දේශීය නිෂ්පාදනය ඇතුළත් වන්නේ නැද්ද? දළ දේශීය නිෂ්පාදනය ඇතුළත් වන ගනුදෙනු තියෙනවා. ඇතුළත් නොවන ගනුදෙනු තියෙනවා. මේක කියනවා මොකද්ද මේකට අයිති වෙන්නේ නැති කියලා. නව මෝටර රථයක් නිෂ්පාදනය කර විකිණීම. අලුතෙන්ම මෝටර රථයක් නිෂ්පාදනය කර විකුණනොත් මොකද වෙන්නේ? ඒක දැන් ජාතික නිෂ්පාදනයේ ප්‍රවේශයන් තුනක් තියෙනවා. හරිද? ප්‍රවේශයන් තුනක් තියෙනෝනේ. මොකද? වියදම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය, නිෂ්පාදන ප්‍රවේශය. නිෂ්පාදන
ප්‍රවේශය. මේකෙන් මේ නිෂ්පාදන ප්‍රවේශයේදී මේ නිෂ්පාදන මේ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම සඳහා ගන්න ආදායම ගන්නවා. ආදායම් ප්‍රවේශ නිෂ්පාදන කටයුතු. මේ ආදායම් ප්‍රවේශයේ නිෂ්පාදන සාධක වල ආදායම් මේ වියදම්. මේකෙදී මොකද අලුතෙන් කාර්යයෙන් මෝටරයක් දැක් කර මොනවා නිෂ්පාදනය වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ගිණුම් වලට ගන්නවා. දෙවෙනි රජයේ පාසලක ගුරුවරයෙකු වැටුප් ගෙවීම. සේවා නිෂ්පාදනයක්. රජයේ පාසලක ගුරුවරයෙක් හරිද සේවය කරනකොට ඒ රජයේ පාසලක ගුරුවරයාට වැටුප් ගෙවනවා. ඒක සේවා නිෂ්පාදනය. අනිවාර්යයෙන්ම දල්දා මේ ජාතික නිෂ්පාදනය ඇතුළත් කරනවා. ජාතික ගිණුම් වලට ගන්නවා. ඊට දෙවන වරට භාවිත කළ මොටර රථයක් විකිණීම. අපි අලුතෙන්ම කාර් එකක් අරන් Toyota එකෙන් ගන්නකොට ඒක හිතමුකෝ මිලියන 10යි කියලා. හරිද? මිලියන 10යි නම් මේ මිලියන 10 අනිවාර්යයෙන්ම ජාතික ගිණුම් වලට ගන්නවා. හිතන්නකෝ මේ අද ගත්තා අද ජාතික ගිණුම් වලට මේ වර්ෂය ඇතුළත් වෙනවා. හැබැයි මම අද මිලියන 10කට ගන්න එක ලබන අවුරුද්දේ අද දවස් වෙනකොට විකුණනවා. හරි? විකුණනවා. එතකොට ඒකේ සම්පූර්ණ මිල අපි කියමුකෝ මිලියන 6යි කියලා ලක්ෂ 60යි. ඒ ලක්ෂ 60 ගන්න නෑ ළමයි. ඒ ලක්ෂ 60 ගන්න නෑ. මොකද එකපාරක් ඒක ජාතික ගිණුම් වලට ඇතුළත් වෙලා තියෙන ඊළඟ පාර ගන්නේ නෑ. හැබැයි වාහනයක් මෙහෙම හිතපුවා ලක්ෂ 100 ඉඳලා මං ලක්ෂ 110කට විකුණනවා කියලා. අන්න එහෙම වුණොත් ඒ වැඩි පරිණාමකම අපිට ගන්න පුළුවන්. හරි. උත්තරේ එතකොට ගොවියෙකු විසින් සාහන නිෂ්පාදනය කිරීම ජාතික ගිණුම් වලට ගන්නවා. ඉදිකිරීම සමාගම ගොඩනැගිලි ඉදිකිරීම ගන්නවා. උත්තරේ අංක 3. හරි දෙවන වරට භාවිත කළ මෝටර රථයක් ගන්න එක මේ ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්නේ නැත. 24 ආදායම් ප්‍රවේශය යටතේ ජාතික ආදායම ගණනය කිරීමේදී වැටුප් කුලී පොලී ලාභ වලට අමතරව නොසැලකිය යුතු සාධකය කුමක්ද? ඔන්න ආදායම් ප්‍රවේශය. ආදායම් ප්‍රවේශය. ආදායම් ප්‍රවේශය. මේ තියෙන්නේ ආදායම් ප්‍රවේශය. මෙන්න ආදායම් ප්‍රවේශයේ යටතේ. හරි? ආදායම් ප්‍රවේශයේ යටතේ. හරිද? ආදායම් ප්‍රවේශය කියන එක යටතේ අපි මේ නිෂ්පාදන ජාතික නිෂ්පාදනයට දායක වන සාධක ආදායම් ටික ගන්නෙ. එතකොට භූමිය කියන එකට මොකද බදු කුලියක් කියන ආදායමක් හම්බ වෙන එක අයිතිකාරයන්ට. ශ්‍රමය කියන එකට වැටුප් හම්බ වෙනවා. ප්‍රාග්ධනය කියන එකට පොලී හම්බ වෙනවා. හරි? ඒ වගේම ව්‍යවසායකත්වයට ලාභ ලැබෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයට භූමියට බදු කුලී, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලී, ව්‍යවසායකත්වයට ලාභ. හරි? මෙන්න මේට අමතරව හරි මේට අමතරව අපි ඔය ජාතික නිෂ්පාදනය ඇතුළත් කරන අයිටම් ටිකක් තියෙනවා. හරි? ඔය ෂෙයා වීම් කියන්නේ මොකද්ද? ෂෙයා වීම් කියන්නේ ඒ වගේ එකක්. ෂෙයා වීම් කියන්නේ ඒ වගේ එකක්. හරි? එතකොට තව මොනවද තියෙන්නේ? ඊයක කියනවා ව්‍යාපාර බදු කියලා. ව්‍යාපාර බදු හරි? ඊයද මේ අපි යන්නේ 24. හරි. වැටුප් බදු කුලී පොලී ලාභ ෂෙයා වීම් තියෙනවා. මේකට ගන්නවා. හරි? ෂෙයා වීම් ගන්නවා. ව්‍යාපාර බදු ඒවක් ගන්නවා. ව්‍යාපාර බදුත් ගන්නවා. සහනාධාරත් ගන්නවා. සහනාධාරත් ගන්නවා. හරි ඒ වගේම මොකද? සුද්ධ විදේශ සාධක ආදායම. විදේශ සාධක ආදායමක් ගන්න. මෙන්න මේ ටික ගන්න. බදු ආදායම් ප්‍රවේශය යටතේ මෙන්න මේවා තමයි අපි ගන්නෙ. ජාතික ගිණුම් වලට ගන්නෙ. බදු කුලී, වැටුප්, පොලී, ලාභ, ෂෙයා වීම්, ව්‍යාපාර බදු, සහනාධාර, සුද්ධ විදේශ සාධක ආදායම. හරි. පළවෙනි උත්තරේ තියෙනවා ෂෙයා වීම් තියෙනවා. ව්‍යාපාර බදු තියෙනවා. මේ දෙක මෙතන තියෙනවා. ඉඳ ගන්නවා. මේකෙන් අහන්නේ මොකද්ද? අහන්නේ අපිට ගන්නෙ නැත්තේ මොකද කියලා. ඊළඟ පිටුව පෙන්නන්න. සහනාධාරක් තියෙනවා. ගන්නවා. රජයේ පරිභෝජන වියදම් කියන. රජයේ පරිභෝජන වියදම් කියන එක මෙන්න මෙතනට අයිති එකක්. මොකද මෙතන කියනවා මොකද? C ධන, I ධන, G ධන, NX. එතන මොකද්ද? මෙන්න මේ G කියන්නේ රජයේ වියදම. එහෙනම් ඒකේ ඉන්නේ වියදම් ප්‍රවේශය යටතේ ආදායම් ප්‍රවේශය යටතේ මෙන්න මේකේ රජයේ වියදමක් ඉන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? රජයේ වියදම් කියන එක. රජයේ වියදම් කියන එක 25 සැබෑ දළදේශීය නිෂ්පාදනය නැත්නම් එතන හදාගන්න මූර්ත දළදේශීය නිෂ්පාදනය කියලා. රියල් GDP මූර්ත දළදේශීය නිෂ්පාදනය නාමික දළදේශීය නිෂ්පාදනයට වඩා වෙනස් වන්නේ කෙසේද? අපි නාමික දළදේශීය නිෂ්පාදනය ගන්නේ මොකද්ද? මේ නාමික දළදේශීය නිෂ්පාදනය ගන්නේ නාමික මිලක්. ඒ කියන්නේ මිලේ වෙනස් වීම තියෙන ප්‍රමාණය වෙනස්කම් තියෙනවා. හැබැයි ඒක අපි මූර්ත මොකද? මූර්ත දළදේශීය නිෂ්පාදනයට යනකොට මොකද මේ මූර්තිකෙන් ගන්න මේ මිල වෙනස්කම් ඉවත් කළා. ප්‍රමාණය වෙනස්කම් ඉවත් කළා. නේ?
ප්‍රමාණය වෙනස්කම් මේ භාගෙද මේ සමහරක් විට අපි ඔය මේ මොකද නාමික දල දේශීය නිෂ්පාදනය හදද්දී වසර මුල අපි හිතමුකෝ රුපියල් 100ක එක මිල වැඩි වුණා රුපියල් 1000ක් වුණා වසර මැද වෙනකොට. රුපියල් 2000ක් වුණා වසර අග වෙනකොට. එතකොට මේ මිලක් අපිට මේ හරියටම ඒක මේ ගන්න බෑ. එහෙනම් ඒ නාමික දලදේශීය නිෂ්පාදනය තුළ තියෙන මිල වෙනස් වීම ප්‍රමාණ වෙනස් වීම අයින් කරලා මොකද පදනම් වර්ෂයක් ගන්නවා. හරි පදනම් වර්ෂයක් ගන්නවා. දැන් මේ 2025 ගණනය කරනවා නම් අපි ගන්නවා 2020 මිලත් එක්ක. හරිද? මේක තමයි පදනම් වර්ෂය. පදනම් වර්ෂය. මේ පදනම් වර්ෂය බේස් කරගෙන තමයි මොකද්ද? හදන්නේ මූර්ත දල දේශීය නිෂ්පාදිතය. මූර්ත දල දේශීය නිෂ්පාදිතය මේ පේපරේ ඉවරන් පස්සේ මේකට අදාළ හැම ප්‍රශ්නයකටම අදාළව තියෙන මොකද්ද? පේපරේ පිළිතුරු කියන්නේ ඒවා explain answers. හරිද? හැමදාම ක්ලාස් වෙන හැමදාම ක්ලාස් වෙන ළමයින්ට විතරයි දෙන්නේ. අනික කට්ටියට දෙන්නේ නැහැ. හරි? හරි එතකොට බලන්න. සැබෑ GDP ගණනය කිරීම උද්දාන වල සලකා බලන්නේ නැත. මේක උත්තරේ මොකද්ද? සැබෑ GDP ගණනය කරන්නේ නම් මූර්ත GDP ගණනය කරන්නේ පදනම් වර්ෂයේ මිල ගණන් යටතේද? පදනම් වර්ෂයේ මිල ගණන් යටතේ ගණනය කරන එක තමයි එකම වෙනස්කම. හරිද? අපි නාමික දල දේශීය නිෂ්පාදනය ගණනය කරද්දී පදනම් වර්ෂයක් ගන්න නැහැ. හැබැයි මූර්ත දල දේශීය නිෂ්පාදනය ගණනදී පදනම් වර්ෂයක් ගන්න. උත්තරේ අංක 3. අනිත් ඒවා වැරදි. 26 පාස් සඳහන් කුමන තත්ත්වයක ආර්ථිකයක අවපාතයක් නිරූපණය කරයිද? ආර්ථික අවපාතය. ආර්ථික අවපාතය. මොකක්ද ආර්ථික අවපාතය කියන්නේ? කිසියම් රටක හරිද? කිසියම් රටක කාලයක් තිස්සේ මොකද්ද? කාලයක් තිස්සේ දල දේශීය නිෂ්පාදනය එහෙම නැත්නම් ජාතික නිෂ්පාදනය අඩු වෙගෙන යනවා නම් හිතන්නකෝ මාස 6ක් තිස්සේ අපේ දල දේශීය නිෂ්පාදනය ජාතික නිෂ්පාදනය එන්නෙම අඩු වෙනවා. මාස 6ක් විතර යනවා. හරිද? අන්න ඒක තමයි මොකද ආර්ථික අවපාතයක් කියලා කියන්නේ. මේ එහෙමත් බැලුවම පස්සේ මොකද ආර්ථික අවපාතයකින් නිරූපණය කරන්නේ පළවෙනි එක සමස්ත ඉල්ලුම සමස්ත සැපයුමට වඩා වැඩි වීම නෑ. එහෙම එකක් ආර්ථික අවපාතයක් වෙන්නේ නෑ. විරකයාව ස්වභාවික විරකයා අනුපාතයට වැඩි වීම කවදාවත් අහන්නේ නෑ. විරකයාව වැඩි වුණා කියලා එහෙම එකක් වෙන්නේ නෑ. උද්දමනය ඉලක්කගත මට්ටමට වඩා වැඩි වීම නෑ. වැරදි. 4 සැබෑ දල දේශීය නිෂ්පාදනය අඛණ්ඩව මාස කිහිපයක් තිස්සේ පැවැත්වීම අපේ මූර්ත එහෙම නැත්නම් සැබෑ දල දේශීය නිෂ්පාදනය වෙනස් කරගෙන මූර්ත කියලා. සැබෑ දල දේශීය නිෂ්පාදනය නැත්නම් මූර්ත දල දේශීය නිෂ්පාදනය මොකද්ද? එන්නම පහළ වැටෙනවා නම් ඒකට තමයි කියන ආර්ථික අවපාතය කියලා. උත්තරය අංක 4. අංක 4. හරි. ඊට පස්සේ 27 28 29 30 කියන හතරයි තියෙන්නේ මේකෙන්. දැන් ඔයාලත් එක්ක කතා කරගෙන අපි බලමු මේ කවුද ඉන්නේ කියලා. හරි. 27 වෙනි එක දැන් ඔයාලා අතේ ළමයි ඔක්කොම අතේ පේපර් ඇති නේද? හරි 27 ආන්තික ඉතුරුම් නැමියාව 0.25ක් නම් ආදායම් ගුණකයේ අගය කොපමණද? ආන්තික ඉතුරුම් නැමියාව 0.25ක් නම් ආදායම් ගුණකයේ අගය කොපමණද? කොහොමද ආදායම් ගුණකය හොයන්නේ? කොහොමද හොයන්නේ? MPS අගය දීලා තියෙනවානේ. MPS අගය දීලා තියෙනවා. එහෙනම් එක බෙදීම MPS. ඇයි එක බෙදීම MPS වෙන්නේ? අපි අර කලින් ගත්ත එක බෙදීම එක ඍණ MPC කියලානේ. ආන්තික පරිභෝජන නැමියාව නේ. ආන්තික පරිභෝජන නැමියාව තමයි. හැබැයි එක ඍණ MPC අගය තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මොකද්ද? එක බෙදීම 0.25 කියන්නේ මොකද්ද? මේකේ ගුණකය එනවා. එක බෙදීම 1.25 4යි. ගුණකය 4යි. ගුණකයගේ 4යි. හරිනේ? ඕවා මං සියලුම දේවල් විස්තර කරන්නේ නැහැ. මේවා ඔයාලගේ ඔළුවේ තියෙනවා දැන් 2025 එක්සෑම් දිනනවා. හරි? ඊට පස්සේ ස්වයංක්‍රීය පරිභෝජන වියදම් මේ ස්වායත්ත පරිභෝජන වියදම්. ස්වායත්ත පරිභෝජන රුපියල් 200ක් වන අතර ආන්තික පරිභෝජන නැඹුරුව 0.8ක් වන සරල ආදායම් වියදම් ආකෘතියක සමතුලිත ආදායම් මට්ටම ගණනය කරන්නේ කෙසේද? සමතුලිත ආදායම් මට්ටම. මේවා ගණන් ඒ ඉන්න මේවට නිශ්චිතම ආන්සර්ස් කියනවා. කොහොමද? සරල ආර්ය කියන්නේ y සමානයි c ධන
I ධන G ධන nx ඔය මුළු ආර්ථිකයම අදාළ. හරි දැන් මේක සරලාර්ථික y සමානයි c කියන එක ගමුකෝ. මේකෙන් ගත්තන් පස්සේ මොකද වෙන්නේ හරි. අපි ගමු y සමානයි මොකද ස්වයාත්ත පරිභෝජ්‍ය විහිදම 200යි. දැන් මේක තමයි 200ට එකතු වෙනවා. හරිද? 200ට එකතු කරන sorry. ඔව් 200යි. ඔව් සමතුලිත ආදායම් මට්ටම ගණනය කරන්නේ කෙසේද? ගණනය කරන්නේ කෙසේද? නේ? එතකොට මොකක්ද එන්නේ? 1 ඍණ 0.8. මේක 1 ඍණ 0.8. මොකද මේ තියෙන ආන්තික පරිභෝජන නැමියාව නැත්නම් මෙතන අපේක්ෂා කරන්නේ ඒක එතකොට මෙන්න මේක විතරයි ගත්ත හැකි උත්තරයකට තියෙන්නේ. ඒක විතරයි ගත හැකි උත්තරයකට තියෙන්නේ. හරි නේද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ආයෙ අහන්න පුළුවන්. හරි? දැන් ඕවා මේ ගණන් හින්දා ළමයි මම පොඩ්ඩක් ස්කිප් කරගෙන යනවා. මේවා ඔයාලා බලා ගන්න. හරි? මේවා නිශ්චිත උත්තර තියෙනවා. අමාරු ඒවා තමයි මම මේ ගොඩක්ම එක්ස්ප්ලেইন කරන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ කීයද? 30 මේ සාර්වත්‍රික සමතුලිතතාවය ඊට පස්සේ මොකද්ද? ජාතක ගිණුම් කරේ අවසාන කොටස. ඊට පස්සේ ඉඳලා මේකෙන් පස්සේ තියෙන 13 ශ්‍රේණියේ ප්‍රශ්න. හරි? රජයේ බදු අඩු කිරීම මගින් සමස්ත ඉල්ලුම් වැඩි කිරීමට උත්සාහ කරන්නේ නම් කුමන ආකාරයේ බදු කප්පාදුවක් වඩාත් ඵලදායී වෙනු ඇතැයි ඔබ සිතන්නේ නේද? තරුවක් දා ගන්න. ওই වගේ එකක් අනිවාර්යයෙන්ම එන්න පුළුවන් ඉස්සරහට. හොඳට බලන්න 30 වෙනි එක. උත්තරේ කියන්න බලන්න 30 වෙනි එකේ කවුරු හරි. හොඳ ළමෙක් ඉන්නවා නම් උත්තරේ කියන්න බලන්න. මෙතන මේ උත්තරේ දාන නෙමෙයි ළමයි බෙදීම එන්න ඕන. හරි මේකේ උත්තර ටික දාන්න ළමයි මේක උත්තර ටික දැම්මන් පස්සේ ඔයාලා බලා ගන්න. මොකද මේ MCQ 50 මම 100%ම ඉස්සර කරන් ගියොත් එහෙම පැය ගාණක් යනවා. හරි. පැය ගාණක් යනවා. එහෙනම් මේක කළා ඊට පස්සේ මේ MCQ පේපර් දෙවෙනි පේපරේ අද දෙනවා. 8 ඉඳලා හෙට වෙනකන් මේක ලියන්න පුළුවන්. ඔයාලට ඕනම වෙලාවක අද සහ හෙට කියන දවස් දෙකේ ඒ පේපර් නම්බර් 2 කරන්න. ඒකේ ලකුණු අපිට වැටෙනවා ඔයා කීයද කියලා. හැමෝම මේ පේපරේ කරන්න ඕන. හරි. හරි මේක හොඳ ප්‍රශ්නයක්. රජය බදු අඩු කිරීම මගින් සමස්ත ඉල්ලුම වැඩි කිරීමට උත්සාහ කරන්නේ නැහැ. බදු අඩු කළා සමස්ත ඉල්ලුම තමයි වැඩි කරන්නේ. වැඩි කරන්නේ මොනවා හරි දෙයකට. හරි. බදු අඩු කළා සමස්ත ඉල්ලුම වැඩි කිරීමට උත්සාහ කරන්නේ නම් කුමන ආකාරයේ බදු කප්පාදුවක් වඩාත් ඵලදායී වුණොත් ඇතැයි ඔබ සිතන්නේද? එක සියලුම ආදායම් කාර්ඩවලට සමාන ප්‍රතිශත බදු කප්පාදුවක් නෑ. හරි මොකක්ද දන්නවද මෙන්න මේකේ තියෙන එකම දේ? හරි මේ බදු පැනවීමක් කරනකොට ඕකෙන් හරිද? ඕකෙන් මේක මේ බදු පැනවීමක් නෙමෙයි බදු අඩු කිරීමක්. අද බදු පැනවීමක් හරි අඩු කිරීමක් හරි මේකේ විපතටපත් වෙන බද්දක් පැනවුවා විපතටපත් වෙන කවුද? අඩු ආදායම් ලාභීන්. අඩු ආදායම් ලාභීන්. හැබැයි බද්ද අඩු කරනවා නම් ඒකේ පොසිටිව් ඉම්පැක්ට් එකක් තියෙන්නේ අඩු ආදායම් ලාභීන්. ඉහළ ආදායම් ලාභීන්ට කරපු බදු පැනීම අඩු කරොත් ඒ මිනිස්සු ඒ බදු අඩු කරන එකේ රිසල්ට් එක ගන්නේ මොනවා කළාද? ඉල්ලුම වැඩි කරලා නෙමෙයි. හිතන්නකො සහල් වෙළඳපළට බද්දක් පැනෙවුවා. හරිද? එතකොට මොකද්ද? සහල් දැන් පිටි සාමාන්‍ය පිටි වල මිල ගොඩක් අඩු වෙනා මේ සහල් කන මිනිස්සු පිටි කන්න යන්න පුළුවන්. එතකොට සහල් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. හරිද? දැන් රජය හිතනවා හරි බද්දපල්ල බද්ද අඩු කරනවා. බදු කපා දානවා. බදු කපා දැම්ම ගමන් ළමයි සහල් වලට ඒකේ වාසිය යන්නේ නැහැ කියලා ආදායම් ලාභීන්ට. මොකද ඒගොල්ලෝ ඒකේ වාසිය මොකද්ද? ඉල්ලුම වැඩි කරන්න දන්නේ නැහැ. හැබැයි අඩු ආදායම් ලාභීන්ට තියෙන බද්දක් මේකෙන් සාමාන්‍ය බද්ද අඩු කරොත් ඒකේ වැඩියෙන්ම ප්‍රතිඵල යන්නේ එහෙම නැත්නම් ඉල්ලුම වැඩි කරන්න තරම් හේතුවක් වෙන්නේ අඩු ආදායම් ලාභීන් හට තියෙන බදු අඩු කරොත් පමණයි. තේරුණාද? ඉහළ ආදායම් ලාභීන්ට බදු පැනෙව්වත් වැඩක් නැහැ. බදු අඩු කරා වැඩක් නැහැ. මොකද උන්ට සල්ලි තියෙනවා. හැබැයි පහළ ආදායම් ලාභීන්ට මොකද? බදු පැනෙව්වොත් ඒකට තියෙන ඉල්ලුම අඩු කරනවා. බදු අඩු කරොත් ඒකට තියෙන ඉල්ලුම වැඩි කරනවා. ප්‍රශ්نين අහන්නේ මොකද්ද?
ආය බලන්න රජය බදු අඩු කිරීම මගේ සමස්ත ඉල්ලුම වැඩි කිරීම. රජයට ඕන සමස්ත ඉල්ලුම වැඩි කරන්න. එහෙනම් අඩු ආදායම් ලාභීන් මත තමයි බදු කපාදුවක් කරන්න ඕන. එහෙනම් උත්තරේ මොකද්ද? අඩු ආදායම් ලාභී ඉලක්ක කරාට බදු කපාදුවක් කරොත් විතරයි රජයට ඒ ප්‍රතිපත්තිය හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරි. එහෙනම් 30ක් කරලා ඉවරයි ළමයි. තව 20ක් තියෙනවා. තව 20ක් තියෙනවා. ඒකට මිස් වෙලාද? රජයේ වියදම් රුපියල් බිලියන 10කින් වැඩි කළ විට ජාතික ආදායම රුපියල් බිලියන 25කින් වැඩි වේ නම් ආර්ථිකයේ ගුණකය අගය කුමක්ද? හරි ලේසි. ගුණකය. හරිද? ආර්ථිකයේ ගුණකය කොහොමද තියෙන්නේ? එක බෙදීම එක දින MPC කියලා ඔය අපි ගත්තා නේ ස්වාධීන වියදම් ගුණකය. යයි බදු ගුණක තියෙනවා. සෑහෙන ගුණක ටිකක් මේක තියෙනවා. හරි. එතකොට රජයේ වියදම රුපියල් බිලියන 10කින් වැඩි කළ විට ජාතික ආදායම රුපියල් බිලියන 25කින් වැඩි වේ නම් මොකද කියන්නේ? මේකේ රජයේ වියදම් රුපියල් බිලියන 10කින් වැඩි කරනවා. රජයේ වියදම වැඩි කරනවා රුපියල් බිලියන 10කින්. හරි. ඒක කියනවා රජයේ වියදම වැඩි කරගම ආදායම ජාතික ආදායම වෙනස් වෙනවා කීයකින්ද? බිලියන 25කින් වෙනස් වෙනවා. හරි. ඔන්න ඔක තමයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේකද ගන්න වෙන්නේ අපි ඩෙල්ටා y රජයේ මොකද අපේ ජාතික ආදායම වෙනස් වීම බෙදන්න ඕන. මොකද මේ ස්වාධීන වියදම වෙනස් වීමේ අගයෙන් රාජ්‍ය ආදායම වෙනස් වුණේ බිලියන 25කින්. බිලියන 25කින්. හැබැයි අපේ මොකද? රජයේ වියදම වැඩි වුණේ බිලියන 10කින්. බෙදුවන් පස්සේ උත්තරේ මොකද්ද? උත්තරේ එනවා 2.5. 2.5යි උත්තරේ. හරි නේද පුතේ? 2.5යි උත්තරේ. දැන් ඊළඟ 30 ඉඳලා 20 වෙනකන් 50 වෙනකන් මේ ප්‍රශ්න 20ම එන්නේ මොකෙන්ද? මුදල් සැපයුම, බැංකු, ඊට පස්සේ ජනගහනය, ප්‍රම්බලකාය, සේවා යුක්තිය, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය. ආර්ථික වර්ධනය හා සංවර්ධනය. හරි? ආර්ථික වර්ධනය හා සංවර්ධනය. ඒතර මේ වගේ අපි ගත්තොත් එහෙම ඔව් මේවා හරි මේ හොඳ ප්‍රශ්න ටිකක් තියෙන හොඳ තියරියක් මේක තියෙනවා. හරිද? එතකොට ඊටු ටික අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් 8 ඉඳලා ඔයාලට ඊළඟ පේපර් නම්බර් 2 25 ළමයින් ලියන්න වෙනවා. හරි? 8 වෙනකන් තමයි අපි මේක ඩිස්කස් කරන්නේ. ඊටු ටික ඔයාලා උත්තර දාපුවන් පස්සේ බලා ගන්න පුළුවන්. හරි. අපි ඊටු ටික ඩිස්කස් කරමු. තව පැය භාගයක් තියෙනවා. හරි. ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කුමක්ද? මූල්‍ය ප්‍රතිපත්තිය. අපේ ප්‍රතිපත්තිය අපේ ආර්ථික ප්‍රතිපත්ති කීයක් තියෙනවද ප්‍රධාන වශයෙන්? ප්‍රතිපත්තිය අපි කතා කරනවා දෙකක්. මුදල් ප්‍රතිපත්තිය නැත්නම් මූල්‍ය ප්‍රතිපත්තිය සහ ෆිස්කල් ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් අපි කිව්වොත් ෆිස්කල් ප්‍රතිපත්තිය. එතකොට මේ මූල්‍ය ප්‍රතිපත්තිය ගැන අහන්නේ. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කුමක් කෙරෙහිද? මොකද උත්තරේ? කියන්න බලන්න. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් දැන් මේ 2025 ළමයි නෙමෙයිද මෙතන ඉන්නේ. ඒගොල්ලෝ මේවා දැනගෙන ඉන්න එපයි. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා ඒගොල්ලෝ මොකක්ද අපේක්ෂා කරන්නේ? ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? රාජ්‍ය ආදායම් රාජ්‍ය වියදම් කියන ඒ සංරචක ඇතුළත් වෙන ඒවා ප්‍රතිපත්ති. මේක මූල්‍ය ප්‍රතිපත්තිය. මහ බැංකුවේ ප්‍රමුඛ වෙලා තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. මොකද්ද උත්තරේ? මොකද්ද උත්තරේ?
උත්තරේ තමයි මොකද්ද? ආර්ථික වර්ධනය ඉහළ නැංවීමද? නෑ. ප්‍රධාන වශයෙන් මූල්‍ය ප්‍රතිපත්තියකින් ආර්ථික වර්ධනය ඉහළ නංවන්න කතා කරන්නේ නැහැ. වැරදි. විරකියාවම කිරීම නෑ. වැරදි. ඒවා අර මොකද්ද මේවා ඇවිල්ලා අර මේ සාර්වාර්ථික විචල්යන්ගේ වෙනස්කමක් විතරයි. හරිද? ප්‍රතිපත්ති නෙමෙයි. මිල ස්ථායීතාවය පවත්වාගෙන ඔව්. හරිද? ප්‍රධාන වශයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව සතු ප්‍රධාන වගකීම් දෙකක් තියෙනවා. මොකද්ද? මිල ස්ථායීකරණය සහ මූල්‍ය ක්‍රමයේ ස්ථායීකරණය. නේ? ඒ කියන්නේ මිල ස්ථායීතාවය කියන්නේ මොකද්ද? මිල පාලනය කිරීම, උද්දමනය පාලනය කිරීම අන්න ඒ වගේ. ඒදා මේ මූල්‍ය ප්‍රතිපත්තිය කිරීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන කරුණක් තමයි මොකද්ද? මිල ස්ථායීතාවය පවත්වා ගැනීම සහ උද්දමනය පාලනය කිරීම. අංක 3. අංක 3. 32 පහත කුමන ගිණුම් වාණිජ බැංකුවක ශේෂ පත්‍රයේ වත්කමක් ලෙස නොසලකිය හැකිද? මොකද වාණිජ බැංකුවක ශේෂ පත්‍රයේ වත්කමක් වෙන්නේ මොනවද? නොවෙන්නේ නොවන එකක් තමයි අහලා තියෙන්නේ. මේකෙන් එකක් වත්කමක් නෙමෙයි. මොකද උත්තරේ? කියන්න බලන්න. මොකද උත්තරේ? රක්ෂිත රිසර්ව්ස් තියෙනවා. ශේෂ පත්‍රය තියෙනවා. ණය සාත්‍තිකාරම් තියෙනවා. රජයේ සුරංග උපත් ආයෝජන තියෙනවා. කොටස් හිමියන්ගේ අරමුදල් කොටස් හිමියන්ගේ අරමුදල් මොකද්ද? වාණිජ බැංකුවක ශේෂ පත්‍රයක නැහැ. වැරදි. අන්තර් බැංකු ණයදීන් තියෙනවා. හරිද? ඔය හතරවෙනි කැරණේ තුන හතරම ශේෂ පත්‍රයේ තියෙනවා. කොටස් හිමියන්ගේ අරමුදල් නැහැ. උත්තරේ අංක 4. මුදල් සැපයුම් මැනීමේදී M1 M2 M3 සහ M4 M1 M2 M3 M4 යන සංකල්පය භාවිතා කරන්නේ කුමක් සඳහාද? M1 M2 M3 M4 කියන සංකල්ප භාවිතා කරන්නේ කුමක් සඳහාද? මොකද උත්තරේ? උත්තරේ දෙන්න බලන්න 33 33 උත්තරේ දෙන්න. 33 උත්තරේ දෙන්න.
උත්තරේ මොකද්ද? මුදල් වල ද්‍රව්‍යශීලතාවය අනුව මුදල් සැපයීමේ විවිධ මිනිමුම් වර්ගීකරණය කිරීම. මුදල් වල ද්‍රව්‍යශීලතාවය අනුව මුදල් සැපයීමේ විවිධ මිනිමුම් වර්ගීකරණය කරන අංක 3. එතකොට මේ ඉතුරු ටික ඔයාලා බලා ගන්න. මම මේ අපි මේ උත්තර පත්‍ර දානවා. හරි ක්ලාස් ආපු ළමයින්ට විතරයි. හරි. ඔයාලා 8ට ලෑබ් වෙන්නේ ඊළඟ පේපර් එක කරන්න. ඔන්ලයින් පේපර් එකක් තියෙන්නේ. ප්‍රශ්න 50ක් තියෙනවා. ඒක ඔයාලා ඉන්න ගමන් හෙට වෙනකන් ටයිම් දින ඕන වෙලාවක කරලා සබ්මිට් කරන්න. මොකද එතෙන්දී ඔයාලගේ මේ ඔයාලට එක්සෑම් එකේ තියෙන බීතිකාව අඩු කරගන්න පුළුවන්. ඔයාලට ඒ එක්සෑම් බීතිය අඩු කරගන්න පුළුවන්. එක්සෑම් එකට ගියම් බය වෙන එක අඩු කරගන්න පුළුවන්. අපිට කාලය කළමනාකරණය කරන්න පැය දෙකෙන් 50ක් ලියන්න පුළුවන් කියලා හිතට පොඩි මේ ෆික්ස් මයින්ඩ් එකක් ගන්න පුළුවන්. තේරුණාද? ඉතින් මේක ලියන්න. ඒව ලියන්න නැතුව ගිහිල්ලා අතරමං වෙන්න එපා. හරිද? මේ රුපියල් 3000 ගණක් කරන් මෙච්චර දේවල් වලට වෙන කිසිම ක්ලාස් එකකින් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඒක කරන්න. දැනට අපි ක්ලාස් එක නවත්තනවා. ඊළඟ සතිය අපි කතා කරන්නේ පේපර් නම්බර් 2. හරිද? ඊළඟ සතිය අනිවාර්යයෙන් මේ පේපර් නම්බර් 2 ඉවර කරනවා. ඒ වගේම ඔයාලට සතිය මැද්දෙන් ඔයාලගේ ගෲප් වල ලින්ක් වැටෙනවා. එක්සෑම් හරහා. ඒ කියන්නේ ඔන්ලයින් එක්සෑම්ස්. ඒ එක්සෑම්ස් ඔක්කොම කරන්න. මොකද අපි එක සතියකට 250ක් විතර කරන්න ඕනේ. MCQ 50 පේපර් 5ක් විතර. හරිද? ඒතකොට තව අපිට මාස 5ක් 6ක් විතර තියෙන්නේ. මේ කාලය ඇතුළතදී ඕවා ඉවර කරගන්නත් ඕන. ඉතින් ඒකට අවධානය දීලා ඉන්න. මොනවා හරි අහන්න තියෙනවද? අට හරි. මොනවා හරි අහන්න තියෙනවා නම් ඒකට අවස්ථාව. එහෙම නැත්නම් අපි ඒක ඉවර කරමු. 8ට දාන්නම් පේපර් 1 සහ 2 දෙකම දානවා. නොකරපු ළමයි පේපර් 1 කරලා 2 කරන්න. කරපු ළමයි පේපර් 2 කරන්න. හරි? එහෙනම් good bye good night. ඊළඟ සතියේ මේ ටයිම් එකටම එන්න. මොකද ගොඩක් දුරට මේ කිසිම හේතුවක් මත ආයේ දෙන්නේ නැහැ ඔයාලට YouTube link එකක්වත් recording එකක්වත්. ක්ලාස් එකට ඇවිල්ලා පැය දෙකේ හිටපු ළමෙක්ට විතරයි දෙන්නේ. ඉතින් ඔයාලා එක දවසක් හරි ආවේ නැහැ කියන්නේ එතනින් එහාට ඔයාලට හම්බ වෙන්නේ නැහැ recording. Okay. Goodbye. Thank you.